Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddham saranam gacchami, dhammam saranam gacchami, sangham saranam gacchami, dutiyampi buddham saranam gacchami, dutiyampi dhammam saranam gacchami, dutiyampi sangham saranam gacchami, tatiyampi buddham saranam gacchami, tatiyampi dhammam saranam gacchami, tatiyampi sangham saranam gacchami. Sadhu sadhu sadhu. සීලය අධිෂ්ඨාන කරගෙන මා කීවාට පසු කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ පංචශීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. මා සමග මේ විදිහට වන්දනා කරමු. නමස්කාර වේවා බුදුරට සනකා බුදුනි සරණ යමි. නමස්කාර වේවා සම්බුවනට සනකා සදරම් සරණ යමි. නමස්කාර
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝති ගල්වලහම්බිය වේළුවන ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාත්මානාධිපති අපි ගෞරවාස්පද අවසරයි අපේ නාගිත ස්වාමීන් වහන්සේ ඇතුළු වාගුරුත්තේ නාගිත ස්වාමීන් වහන්සේ වරක්වමුක වැඩ සිටින්නා වූ පරම පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද වක්කුර පසළොස්වක පොහොය දවසේ මේ උතුම් පොහොය දවසේ මේ උතුම් පින්බිමේ උදාර ධර්ම දානමය මහා පින්කමකුයි සිද්ධ කෙරෙන්නේ. එක්ෂෙන් පියන්ත කුමාර එතරක් මහත්මයා සහ එක්ෂෙන් සුලංජිකා බණ්ඩාර මහත්මිය තමයි අද දායකත්වයේ දරන්නේ. එක්ෂෙන් දිල්මින ඉරාක්ෂ හේරත් පුතාගේ 8 වන ජන්මදිනයේ වෙනුවෙන් සෙත්පත් කරනවා. ඒ වගේම මියගේ මෑණියන්ට පින්දීමේ බලාපොරොත්තු වෙන මියගේ ඥාතීන්ට පින්දීමයි මේ උතුම් සදාම් දේශනාව පවත්වනු ලබන්නේ. එතකොට මේ උදාර පින්බීම මේක වර්ෂ කීපයකට පෙර සාමාන්‍ය ස්ථානයක් බවටයි පත් වෙලා තිබුණේ. නමුත් අපේ මේ වාගුරුත්තේ නාගිත යතුහාමුදුරන් වහන්සේ බොහෝම අප්‍රතිහත වීර්යයෙන් යුක්තව පින්වත් අයගේ ප්‍රදේශවාසීන් සහ සකල ලෝකවාසීන්ගේ ආදාර උපකාර කැපවීම ලබාගෙන ශ්‍රමදායකත්වයන් ලබාගෙන ඊටාම අලංකාර මේ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළා. ඒක මේ ප්‍රදේශයේ ලැබිච්ච සුවිශේෂී දායාදය. ඒ කියන්නේ මේ දල්වල හන්දිය ප්‍රදේශයේ මතුවුණු මහා නිදානයක් කියන්න පුළුවන් මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ. මොකක්ද මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආසනයට අපි කියනවා මොකද්ද? භද්‍රාසන. ඒතකොට ලංකාවේ තියෙන විශාලම භද්‍රාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි මේ නිර්මාණය කළේ. එතකොට අද මේ ස්ථානයට ඇවිල්ලා මේ අය හරි සතුටින් මේ පිරිනවාංශයේ දේශ බලාගෙන පුදුම විදිහේ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න. මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්නකොට තමන්ට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ. දැන් මේ සමහර අය ඉන්නවා මේ බුදුමේ කියනවා. ඒ කියන්නේ මේ බුදුදහම සම්පූර්ණයෙන්ම ගමන් කරන්නේ එක කරුණක් මත. ඔය කන්වර්ටේට් වෙලා ඉන්නා නේද? ඔයාගේ විදිය මේක කලින් එක්කනේ ගිය අවුරුද්දේ ගිය මාසේ වගේ බණ කියනකොට එයා ඒකට හොඳට උත්තර කිව්වා. දැන් එයා මට දැනනවා නිදිමත ඇදීගෙන එනවා. මට විදාගත්තා කියලා මගේ කිසිම තරහක් නැහැ. මම ඉන්න ඒරියා එකේ නිදියන්නේ. ඕන ඒරියා එකට ගිහලා නිදාගත්තට මගේ කිසිම තරහක් නැහැ. ඒක මම මේ කලින්ම කියලා කියන්නේ නිදිමත අය ඉන්නවා
මගේ ඇස් දෙකේ සීමාවෙන් ඉවත්ව ගොස් ඇතිපදා නිදාගත්තට කමක් නැහැ. හැබැයි මගේ ඒරියා එකේ නිදාගත්තොත් අනිවාර්යෙන් මං කියන එක කියන සහායවන්ත බලන්න. ඒක මගේ හැටි හොඳටම පළමුව දැනගත යුතුයි. හැබැයි මම මේ ටැග් වලට ගිහිල්ලා නිකන් කරදර කරන්නේ නැහැ. දැන් මොකද පිටිපස්සේ නිදි. මම මෙතන ඉඳලා එතෙන්ට ගිහිල්ලා බලලා මේ මොකද මේ නිදි? ඒ වරන්නේ නැහැ. දැන් මේ ඩිරෙක්ට් මගේ ඉස්සරහ කනුවේ ඉඳගෙන නිදාගත්තොත් ලෙඩේ. ඒක තවදුරටත් රීමත ඇදී කියනවා නම් ෂේප් එකේ මාරු වෙනවා. ඒකයි මම කලින්ම කියලා තියෙනවා. නැත්නම් දිගටම මගේ නා ගන්න වෙනවා. දැන් ඔය නිදිමත කියන එක සාමාන්‍යයෙන් අපිට ඇතිවන ප්‍රශ්නයක්. තේරුණාද? ඒක ඕන කෙනෙකුට එන දෙයක්. ඒ නිදිමත නිසා අපිට සංසාරයේ කල්ප කෝටි ගාණක් නිවන් දකින්න බැරුව ගියා. ඒ කියන්නේ භාවනාවට යනකොටම නිින්ද ගියා. සමහරවිට අපි තව ටිකක් භාවනා කරා නම් මාර්ගඵලයකට එන්න තිබුණා. නමුත් ආයෙ නිදිමතට අහු වුණා ඒකම නැතුව ගියා. ඒ වගේ සෑහෙන වාර ගානක් අපිට මිස් වෙලා තියෙනවා. මේ සැරේ ඔය ප්‍රශ්නේ හැම එක්කෙනාටම එනවා. දේශකයන්න් වහන්සේලාටත් එනවා ශ්‍රාවකයන්ටත් එනවා. අතීතයේ වැඩ සිටපු ඒ උදාර ශ්‍රාවකයන් වන මුගලන් මහරහතන් උන්වහන්සේට පවා මේ නිදිමතේ ප්‍රශ්නයට මොකද සිද්ධ වුණා. ඒ නිසා ඔබ නිදාගත්තා කියලා මට ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් අපි දේශනා කරනකොට නිදා ගන්නවා දැක්කම අපිව අධෛර්යයටපත් වෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. උදාහරණයක් ඉතින් ඇහැරගෙන ඉන්න අපි උත්සාහ කරනවා. මරාතල සෑහෙන නිදිමතයි කියන්නේ. ඔව්. වාහනේ කොට තෑනුම් අතරක් වෙයිද කියලා. මොකද හේතුව? මහන්සි. අර උදේ ඉඳලා විහාරස්ථානයේ සිල් වැඩසටහන් කරලා ඊට පොඩි විවේකයක් ගන්න දරුවෝ කියන්නේ. ඒකම වැඩම කරා. එතකොට එනවා ටිකක් අමුතු මානසිකයක්. මේ මානසිය පෙන්වන්නේ නිදිමතෙන්. ඒකට මේ දායක මහත්තයා බදුල්ලේ ඉඳලා මේ ප්‍රදේශයට ඇවිල්ලා ඉතින් දැන් බොහොම පින්කම් වලට එදෙන දායක මහත්තයා. ඉතින් අපේ උපාසකව ප්‍රකාශ කරා සෑහෙන පින්කම් වලට එදෙනවා කියලා. දැන් අදත් මම හිතන්නේ නැති බැරි පින්වත් අය නැති බැරි කියන්නේ ඉතින් පරිත්‍යාග කරනවා. මම හිතන්නේ පාණ්ඩ මලු 10ක් විතර වගේ සකස් කරගෙන ඉන්නවා. අපිටත් ඉන්නවා හරියට කට්ටිය. මේ මාත් කැමති දෙන්න. නැති එකයි තියෙන්නේ. ඕන තරම් කට්ටිය ඉන්නවා දිය යුතුයි. ඉතින් මම කරන්නේ පක්ෂවල ගහම් වෙන දානේ වැඩිපුර දිනුවා. හරිද? පාර්සල් හදලා ඒව බෙදා දෙන එක තමයි ගොඩක් කරන්නේ. කවදාවත් මේ පත් අපතේ යන්නේ ඉඩාරින්නේ නැහැ. මොකද මේ ජනතාව ශ්‍රාවක ශ්‍රාවිකාව දැන් මට කීරි සම්බා කිලෝ එකක් රුපියල් 400ක් කියලා ඒකවල දැන් කොච්චර අමාරුද වෙන්නේ. ඒතකොට මේ දානය පූජා කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මේ දානය පූජා කරන අතරමාරයේදී මේ වගේ විශාල පිළිමවාසය ඉදිකරන්න කටයුතු උදව් කිරීම ආධාර දීම අනුබල දීම සාදු දීම සහයෝගය දැක්වීම ශ්‍රමය දීම ඔබ විසින් කරපු මහා මේවරක්. ඒ කියන්නේ සෑහෙන කාලයක් අපි දන්නේ කොපමණ කාලයක් මේ පිළිවාසයේ වැඩ සිටින්නේ. මේ වැඩ සිටින තාක්කල් මේකට උදව් කරපු ආධාර දුන්නු අනුබල දී ශ්‍රමය දී සාදු කියන සේරට විනරස. ඒ අතරින් අපේ නාගිතහාමුදුරන්ට වැඩිම විනරස. මොකද උන්වහන්සේගේ පොඩි කාලේ ඉඳලා තිබිච්ච සිතිවිල්ල. තමන්ගේ ප්‍රදේශයේ වාගතුප්ප ප්‍රදේශයේ මේ වගේ මේ කියන්නේ භද්‍රාසන පිළිමය ලංකාවෙම හොයාගන්න හම්බෙලා තියෙන එකේ. ඒ නාස කල්පනා කරලා තියෙනවා මේ ප්‍රදේශයේ විශාල භද්‍රාසන මේ පිළිමයක් හදන්න ඕනේ. ඉතින් කී දෙනෙක් මේකට ඒව මේව කියන්නේ ඇද්ද? ඒ කියන්නේ දැන් ලොකු වැඩක් කරන්නේ ඔබ බෑ හම්බුනේ. දැන් අතහැරලා දාන්න.
ඒ වගේ අනන්තවත් කියනවා. මම හිතන්නේ 100,000 ගාණක් එහෙම කිව්වට උන්වහන්සේගේ ධෛර්යය අතහැරියේ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශයේ සිටියම ධෛර්යවත් උපාසක උපාසිකා පිරිසක් ඒ අය එකතු වෙලා මේ වැඩේ නිමා වෙනකම් උදව් කරලා දැන් තවදුරටත් මේකේ කටයුතු ටිකක් තියෙනවා. ඒ කටයුතු සම්පූර්ණ කරන්න මේ අය දැන් උපකාර කරනවා. ඒ නිසා අපිට මේ ප්‍රදේශයේම ලොකු ආඩම්බරයක්. ඒ කියන්නේ මේ බස්නාහිර පළාතකම විශාල ආඩම්බරයක් මේ වගේ මහා පිරිනවාසය නමක් තියෙන එක. රජ කාලයෙන් පස්සේ මේ වගේ නිර්මාණ සිද්ධ වෙන්නේ. නේද? රජ කාලයෙන් පස්සේ. ඒ නිසා මේවට කියන්නේ රාජකීය යෝග වැඩ. ඒවා කරන්න පිනක් තියෙනවා. ඉතින් අපේ ආම්දුරන්ට මේ පින තිබිලා තියෙනවා. පිනක් නැතුව මේක කරන්න බෑ. හැම ආම්දුරු කෙනෙකුටම මේක කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේට මේ පින තිබුණා. මම හිතන්නේ මේ යායල ආසනේ කම්පා දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ මේ වගේ පිනක් තිබිච්ච ප්‍රධානම ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් අද මේ පන්සල මෙච්චර ආලෝකයෙන් බබලන බොහෝ පිරිස් අපි දන්නේ නැති අය ඒ කාලේ මේ ළඟපාලාය විතරයි වඳින්නේ. බොහොම සුළු පිරිසයි එන්නේ. දැන් උච්චර දුර ඉඳලා කොපමණ අය මේ ස්ථානයට එනවාද කියලා දන්නේ නැහැ. අද අපේ විහාරස්ථානයේ හොඳ වැඩක් සිද්ධ වුණා. ඒ කියන්නේ ශ්‍රී ගෞතම විහාරයේ මාවරමන්තිය මම ඉතින් මොහෙට වැඩම කරලා 2018 ඉඳලා ඒක හදුවේ. එහෙමම නිර්මාණය කළා මේ විශාල චෛත්‍යයක් නෙමෙයි පොඩි චෛත්‍යයක්. ඒ මගේ ශක්ති ප්‍රමාණය. ඒකේ නම අනුරුද්ධ මහාසෑය. අනුරුද්ධ මහාසෑය. ඉතින් අනුරුද්ධ මහාසෑය අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක් මුළු ලංකාවෙම නැහැ. අදලා ඉවර වෙලා පූජා කරාට පස්සේ දැනගත්තා. එහෙම චෛත්‍යයක් නැහැ කියලා. ඒකෝ මම මේ කවුරුත් කරපු නැති එකක් කරන්න ඕන කියලා කරපේ නෙමෙයි. මගේ සිතට පහළ වුණා මම හරි කැමති විලස්ලාභී වික්‍රෝණ අතර අග්‍ර වූ අනුරුද්ධ මහරහතන්. ඒ නම දැන් මේ ළඟදී මගේ වැඩ කටයුතු වගේක් සිද්ධ කළා තලවතුගොඩ ප්‍රදේශයේ මේ මුද්‍රණ ආයතනය. ඒ ආයතනයේ ඉන්න ළමයි මාවර මණ්ඩියේ තමයි ඉන්නේ. ඒතර මට විවිධ පණිවිඩ එවනකොට ඒ ළමයා හරහා ඒ ආයතනෙන් එවනවා. ඉතින් මම ওই ළමයාට කිව්වා මට ඒ ළමයාව හම්බ වෙනවා එහෙට ගියා. ඒ ආයතනේ. ළමයා ඉන්නේ අපේ විහාරස්ථානයේ පොඩ්ඩක් යාට. ඇවිල්ලා නැහැ තාම. ඉතින් මම අද පොයි දවසේ ඇවිල්ලා වන්දනා කරන්න කිව්වා. ඒත් අදිමදි කරලා ඉන්නකොට කොහොමාරි දුර කියන්නේ දැන් දෙවිවරුන්ගේ සම්බන්ධය. දැන් මේ ස්ථානයට දෙවිවරු සම්බන්ධයි. එහෙම නැතුව කරන්නේ බෑ. සාම්පති කියලා විශේෂ දිව්‍ය රාජයේ මේ ස්ථානයට උදව් කරනවා. තුනාසෙට උපකාර කරන නිසා තමයි මේ කටයුතු ලස්සනට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කරගෙන යන්නේ. දෙවියන්ගේ මැදිහත් වීමකින් තොරව මනුස්ස ලෝකයේ ලොකු කටයුතු කරන්න බෑ. තේරුණාද? දෙවියෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. වර්තමානයේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන දුර්වලතාවය තමයි දෙවියන්ව විශ්වාස කරන්නේ. නිකම්ම කියලා දානවා ඒ දෙවියෝ කියලා කවුරුත් නැහැ. අපාය කියලා එකක් නැහැ. ඉන්නකම් කාලා බීලා ජොලි ඉන්න තමයි තියෙන්නේ. තව ෂොට් එකක් දාපන් කියලා මොකද බිබී. ඉතින් ඒ නිසා නේද? ගොඩක් අය එහෙමයි. ඒකට විශ්වාසය දැන් මෙහෙට මේ කටයුතු කරන්න ආමුදුරන්ගේ විශාල විශ්වාසයක් තියෙනවා. උදාසේ විශ්වාසයෙන් මුත් කරගෙන මේ දෙවියන්ට පිළිඳි මේ කටයුතු කරන්න දෙවියෝ බලවත් වෙනවා. සතුටු වෙනවා. තව පින්කම් කරන්න උදව් කරනවා. ඉතින් ඒ නිසා මේ අපේ ස්ථානයටත් මේ දෙවිවරුගේ සම්බන්ධ තියෙනවානේ. එතකොට හරියටම අර කෑනු ළමයා එයාගේ නැන්දයි ඒ වෙලාවේ ඇවිල්ලා හිටියා. එතකොටම ආව උපාසකම් වල දෙන්නේ. මම අර උපාසකම් කොහේ ඉඳලා දාවි කියලා. අපි මේ ජෑල් ඉඳලා
අනුරුද්ධ සෑරජාන මම මොකද දාන්නේ? අනුරුද්ධ සෑරජාන වහන්සේ වන්දනා කරගත්ත ස්වාමීන් ඔය දෝ ජයලින්දලා ආවේ. මම කොහොම මේ වලපුරු යාපැත්ත ඉඳලා එන්නේ නැහැ. දාරගෑවල මේ යාපැත්ත ඉන්නේ මේ ගෙන්න ගන්නවා මාගේ මගින්. දාරගොල්ල ජයලින්දලා. ඊට කලින් උපාසක පිරිසක් ආවා. ගම්පහ ඈත ඉඳලා උපාසකේ බණක් අපි අහනවා මේ අපේ දුවෙක් නැතුව ගියා. ඒකට මේ බුදුගුණයක් පූජා කරන්න ආවේ. තේරුණාද? එතකොට මේ හරියට මේ වෙලාවේ මේ සිද්ධිය සිද්ධ වෙච්ච නිසා අර ළමයාට මං කිව්වා ඔන්න බලන්න. ඊළඟට අම්මලා කිව්වා මේ අපි එනවා කැවුම් දීකුත් හදාගෙන වෙලාවක මේ සෑයට පූජා කරන්න ඕන. මොකද ඔය අනුරුද්ධ කුමාරයාගේ කතාවේ තියෙනවනේ කැවුම් කතාව. නැති කැවුම් කවදාවත් නැහැ කියන වචනේ ආවම නැහැ. මං කිව්වා අම්මලා හොඳයි කියලා ඒක. කාතන් වාසයට කරන පූජාවන්. එතකොට දැන් මේ මම කිව්වේ කරුණු දෙකක් තුනක් විතර. අද දවසේ මේ පිළිමවාසයේ වදින්න කොහෙන් ඇවිල්ලා ඉන්නවද කියලා අපි දන්නවා. තේරුණාද? දැන් මෙතන මේ අවට ඉන්න ඇති. නමුත් අද වෙසක් අද පොයේ දවසේ යන් අර පිළිමවාසයේ වදින්න කියලා බොහෝ දෙනෙක් ඇවිල්ලා වදිනවා. ඒකෝට මේ වන්දනා කරනකොට අපේ ස්වාමීන් වහන්සේටත් ඔබට මේ හැම දිනාටම පින් සිද්ධ වෙනවා. අද අපේ මහත්යාට ගොඩක් පින් සිද්ධ වෙනවා. අද පොයේ දවසේ මේ වගේ ධර්ම දානමේ මහ පින්කමක් සංවිධානය කෙරේ. මේ පක්කෝය අපිට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට දෙවනි වර වැඩම කරපු දවසයි. චූලෝදර මහෝදර කියන නාරජවරුන් අතර මැණික් පුටුව ආරම්භය. ඇති වෙච්ච කෝලාලය සංසිඳවන්න තමයි උන්වහන්සේ වැඩම කළේ. ඒ වගේම මේ දවස ගොඩක් තවත් ප්‍රසිද්ධයි. බෝධිසත්වයෝ සතර දෙනාටි දඩි පළවෙනි නිමිත්ත අද වගේ දවසක තමයි දැකලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් ඒක සම්පූර්ණ වෙලා වෙසක් පොහොය දවසේ සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක වටිනා පොහොය දවසක් හැටියටයි මේ පොහොය දවස සැලකෙන්නේ. දැන් ඉවන් පොහොය දවසක උදෑසන සීල් සමාදන් වෙච්ච පින්වත් අය එහෙම නැති වුණත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන් අය අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිණ සිටිනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි අපේ ජීවිත හදාගන්න පුළුවන්. නමුත් ලංකාවේ තියෙන තියරි එක තමයි ඔය බණාල කාටද මං හරි කියන්නේ. ලංකාවේ තියෙන තියරි එක මොකක්ද? බණාල කාටද හරි. ඔය කොච්චර බණ කියනවද මේ රටේ? කොහේ හැදිලා තියෙනවද? කියලා මේ බණ අහන්න නැති බණට අකමැති බුද්ධලියෝ දෙවන්ත ප්‍රහාරයක් දෙල්ලනවා. ඒ වුණාට බණ අහලා හැදිච්ච අය දන්නවා අපි බණ අහලා තමයි හැදුනේ කියලා. ඒ නිසා මෙතන ඉන්න සෑහෙන පිරිසක් බණ අහලා හැදිච්ච අය ඉන්නවා. දැන් ඔය තාත්තා බණ අහලා හැදුන්නේ නැද්ද? ඔව්. හැදුණාද? ඔව්. තාපුඩා ගන්න බණ අහලා. ඒක තමයි. ඔව්. ඊට පස්සේ දැන් බණ අහලා කාලයක් විතර දුන්නේ. ඉරිදයි බදාදා විතරයි දුන්නේ. දැන් කොහොමද? දැන් වර්තේන බණ අහලා. ඔව්. ඉතින් අපි තේක් දාලා බණ අහලා තියෙනවා මම හිතේ. ඒක තමයි. දැන් මේ බණ අහලා මොකක් කරේ මේ කවදරයක් වුණාද? නෑ ප්‍රශ්නයක් දුන්නේ නැහැ. ධර්ම රසයේ තියෙනවා. ධර්ම රසයේ තියෙනවා. මේ බණ අහලා අපි තාත්තා හැදුන්නේ නැද්ද? නෑ මං කියන්නේ ඔයාගේ ජීවිතේට හොඳ දේවල් එකතු වුනේ නැද්ද? එකතු වුණා. එකතු වුණා. ඔව්. දැන් ඔයාට කොහොමද මේ අයියට? මොකක්ද ඔයාගේ නම? ඈ? ජාන්දි. ජාන්දි ගායේ මොකද උනේ? බණ අහලා. සෑය පරිහානියට ගියාද? ඈ? හොඳම දැනගෙන ඉන්නවා. ඒ නිසා බණ ඇහුවොත් බුද්ධලියෝ දැන් ඔය ආච්චි බණ අහලා මොකද උනේ? ඈ? ඈ? මොකද කියන්නේ? බණ අහලා මොකද උනේ? හොඳ වුණාද? නරක වුණාද? හොඳයි. දැන් ඉස්සර දාන්නේ දෙන්න එච්චර හිතුන්නේ නැත්නම් දැන් දාන්නේ දෙන්න ඉක්කනවා. ඔව් කන්නාව නැති කරගන්න ඉන්නවා. දැන් මොකක්ද ඔයාගේ නම? ඈ? නිශාන්ත. නිශාන්ත. දැන් නිශාන්ත බණාලා හැදුනද නැත්නම්? ඔව්. දැන් නිශාන්ත මට හැමදාම හම් වෙනවා මේ ස්ථානයේදී බණ අහන්න ඇවිල්ලා මේ ඉස්සරහින්. ඒ මොකද? ධර්මයට කැමති නිසා.
ඒ ධර්ම රසය ලැබෙච්ච නිසා. ඉතින් ඒ වගේ එක එක්කෙනාගේ නාගෙන ගියොත් විශාල පුරුෂත්වයේ අපිට ධර්මයේ තුලින් ජීවිතේට ගොඩාක් දේවල් ලැබුණා කියලා. ධර්ම රසය. දැන් අදුමතරමේ අම්මට තාත්තට සලකන්නේ නැතුව ඉඳලා 50ලා තමයි අම්මට තාත්තට සලකන්න පටන් ගන්නට. ස්වාමියාට සලකන්නේ නැතුව ඉඳලා 50ලා තමයි ස්වාමියාට සලකන්නේ. භාර්යාවට සලකන්නේ නැතුව ඉඳලා 50ලා භාර්යාවට සලකන්නේ. දරුවන්ට සලකන්නේ නැතුව ඉඳලා 50ලා දරුවන්ට සලකන්නේ. බලන්න නැද්ද කියලා. ඒ වගේම මුදල් නාස්ති කර ඉඳලා 50ලා ඒවා නාස්ති කරන්නේ නැතුව ඉතුරු කරන්න ගන්නවා. ඊළඟට අනුන්ට ඉරිසියා කර ඉඳලා 50ලා ඉරිසියාව අඩු කරලා දැන්. ඒ වගේම එකට එක කර ඉඳලා 50ලා එකට එක කිරීම නතර කරලා දැන්. පලිගැනීමෙන් ඉඳලා 50ලා පලිගැනීම නතර කරලා දැන්. නැද්ද? ඊළඟට මේ සදාකාලික ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉඳලා බණ ඇහුවට පස්සේ තේරුණා සදාකාලික ඉඳන් වෙන්නේ නැහැ. යන්න වෙනවා. තමයි තාත්තගේ නම මොකක්ද? ජයතිස්ස. ජයතිස්ස. දැන් වයස කීයද? 76. 76. තෝර 76 යවරයි. 76යි දෑවරයි කරන්නේ. ඈ? 76යි. ඔව්. 76යි යවරයි. 76යි දෑවරයි. දෑවර. ඈ? ඔව්. 76යි දීතු කරන්නේ. මොකද නේ? අපි 76 තාඩියක් පන්නලා දානවා. ඒකට සමාධිය වඩා ඉන්න පුළුවන්. බය වෙන්න එපා. 76 ඒක උද. අසනිපා. ඉතින් හරි. ඒක තමයි ලෝක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කර කරුණු හතරක් තියෙනවා අපිට කල්පනා කරන්න. ජාති, ඉපදී, ජරා, වයසට යන්නේ, ව්‍යාධි, ලෙඩවි, මරණයටපත්. දැන් මේ බදුල්ලෙන් ගලා ආපු මාත්‍යරක් දැන් මම දැන් කීයද වයස? ඇත්තම. දැන් ලොකු දෙයක් ඉතින් මේ වගේ වයසක් ඉඳ ලැබීම. දැන් ඔය අම්මට කීයද? 81. දැන් අපිට එක්ක වින්දාම් වෙන එක නෑ කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒකට හේතුව දැන් අපි කන බොන කෑමවල තියෙන විස. ආග්‍රහණය කරන වාතයේ තියෙන විස. ඉතින් ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම අර එච්චර දුරක් යාගන්න හම්බ වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපේ තියෙන නරක සෞඛ්‍ය පුරුදු. ડોક્ટર වාන්තුරු අනත්තවත් කියනවා නාන්න උදේ තවල් අවුව තියෙන වෙලාවට නාන්න කියලා. රෑ දෙපඩාරි යාමේ මයිනා. බලන්න නැත්නම් අදත් මම ස්නානය කරේ ආයෙත්. එදින අර වැඩසටහන් සේරම ඉවර කරලා ඒ වෙලාවට. ඉතින් ඒක බලපන් දැන් අපි ඒක දානන්න නැතුව හෙටත් ඒ විදිහට නාන්න ඉඳලා. එහෙම බලපාලා අන්තිමේ සෙම හැදිලා ජීවිතේ කලින්ම යන්න වෙනවා. අතීතයේ ඉඳන් මුදුන් දෙක්කෝ. එහෙම නෙමෙයි. මේ සෞඛ්‍ය පුරුදු හොඳට කරගෙන ගියා. කෑමෙන් පරිස්සම්. අපි ඕන එකක් කාලා කන්නෙම වාසවිස. එන වැඩි කල ආලෝස නැති බව අපි දැනගෙන දැන් මෙතන මේ බණානයට මම කියන්නේ විශේෂයෙන්ම ගොඩාක් ආලෝස නැති නිසා ඉක්මන් කරලා කරන්න ඕන වැඩක් තියෙනවා. What should be done? මොකක්ද ඒ කරන්න තියෙන්නේ? ඈ? පින් කරන්න. ඉක්මන් කරලා පින් කරන්න. එතකොට මොනවාද මේ පින්? පින්කම් තුනක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළවෙනි එක දන් දී. පළවෙනි එක දන් දී. දැන් මෙතන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් තාම සාංගික දානයක් දීලා නැති. ඉක්මන් කරලා සාංගික දානයක් දෙන්න ඕනේ. දැන් සමහර ගෙවල් වල සාංගික දානය දෙන්නේ අම්මා මරුණා. තාත්තා මරුණා. ඒක සාංගික දානයක් දෙන්නේ නැහැ. ඉතින් මේ අම්මලාට තාත්තලාට තියෙන්නේ කල්පනා කරලා දැන් අවිදෝ බුදුආයේ විතර සාංගික දානයක් දීලා නැහැ. ඒතකොට කරන්න ඕන දේ තමයි ඉක්මනින් මැරෙන්න ඕනේ.
ඔව් මැරෙන්න. එතකොට අනිවාර්යයෙන්ම සාංගික දාන්න දෙනවා කියලා. සල්ලි තියෙන වෙලාවක් බලලා ළමයිනේ ගේම උඹලට සල්ලි තියෙන වෙලාව මම කොහොම හරි බාත්රූම් එකේ හරි ඉස්සලා යන්න. තේරුණාද? දැන් ගොඩාක් ඔය වයසක අය නැරෙන්නේ බාත්රූම් එකේ ඉස්සලා. ඔව්. ඉතින් ඒ නිසා සමහර ගෙවල් වල මම කියන්නේ සෙල්ලමට දානයක් දෙන්න. පාටි දානවා. බොණ්ඩ සල්ලි ඕන තරම් වියදම් කරනවා. සාංගික දානයක් දෙන්න. නැද්ද? ඔව්. ඒ කියන්නේ බීලම සල්ලි ආර්ථික. ඒකට එයාට ඊළඟ ජීවිතේ හොඳට කන්න බොන්න අඳින්න බලන්න ඉන්න දැන් හම්බ වෙනවද? ඈ? හම්බෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේදී පෙරේත ලෝකේ තමයි යන්නේ. ඒව නැත්තම් නිරේ. ඒව නැත්තම් තිරිසන් ලෝක. නැත්තම් අසුරක. දැන් අපි ওই පෙර ජීවිතවල ගම් දීලා තමයි දැනට අපිට කන්න ටික ලැබෙන්නේ. බොණ්ඩ ටික ලැබෙන්නේ. ඉන්න තැන ලැබෙන්නේ. යාන වාහන ලැබෙන්නේ. මං අඳුරන අය ඉන්නවා. මං සමහරලාට කියනවා දීපල්ලක දානයක් කියලා. පරිත්‍යාගයක් කරපන්කෝ කියනවා. ඔයාලට ලක්ෂයක් දෙන්න පුළුවන් නම් රුපියල් 10000ක්. ඒක රුපියල් 5000ක් දෙනවා. නමුත් බොණ්ඩ හොඳට වියදම්. දැන් මේ බුදු කෙනෙකුට පූජා පවත්වලා තමයි අපිට සියල්ල ලැබිලා තියෙන්නේ. මේ හැම එක්කෙනාම බුදුරජාණන් වහන්සේට පැන් කෝප්පයක් හරි සංසාරේ එක්ක ජීවමාන බුදුරජාණන් වහන්සේට නැත්තම් උනාසේ පිරුණොම් පෑවට පස්සේ පැන් කෝප්පයක් හරි පූජා කරපු එකේ පිනට තමයි වතුර ටික හම්බෙන්නේ. තේරුණාද? ඔය පිරිසුදු වතුර බොනකොට මතක් වෙන්න ඕන මම බුදුරජාණන් වහන්සේට පැන් පූජා කරපු එකේ පිනටනේ මට මේ වතුර ටික හම්බෙලා තියෙන්නේ. නාන්න හම්බෙන්නේ. හොඳට මේ টয়ලට් එකට ගිහලා පස්සපැත්ත හොඳට හොදන්න. වතුර ටික හම්බෙන්නේ. දැන් සමහරුන්ට පස්සපැත්ත හොදගන්න වතුර නැහැ. ඉන්දියාවේ හරිම දුක්ඛිතයි. තේරුණාද? දැන් අද එනකොට අර මාත් එක්ක ආපු මහත්තයා මතක් කරනවා ඔය මාලිගාවත් ප්‍රදේශයේ සමහර ඒ පැල්පත් වගේ තැන්වල මේ කොහොම ජීවත් වෙනවද මන්ද රස්නේ ගත්තමත් ඒ වගේ අනිත් පැත්තේ මේ වහින කාලෙට සම්පූර්ණ යට වෙලා ජරා වතුර එනවා. ඒ මිනිස්සු ඒව අතාරින්නෙත් නැහැ. ඇයි ඒගොල්ලන්ට ජරා වතුර එන්නේ? බුදු කෙනෙකුට පිරිසිදු වතුර දැන් පූජා කළා. පෙරලා පූජා කළා. ඒ විපාක. ඒ නිසා මේ බුදු පිළිම වහන්සේ මේ වැඩ ඉන්න එකෙන් මේ පලාතට බුදුම පිනක් රැස් කරගන්න. ඔය දැන් ඊළඟපස පූජා කළා. මේ දැන් ඔය බෝධීන් වහන්සේ පූජා පවත්වලා මොනතරම් පිනක් රැස් කරගන්න. ළඟදී මට එක නෝනා කෙනෙක් කියනවා මේ දැන් බඩුවත්තේ මොකද ඒ හැටි කියන්නේ නාරංගොඩ පාළුව. නාරංගොඩ පාළුවේ උස්ස පිළිම වහන්සේ නමක් නිර්මාණය කරන්න යනවලු. හරිද? ඔව්. අර නෝනා මාත් එක්ක ඒකට බයි. දැන් ඔය ලොකු පිළිම හදන්නේ ඕවා කරලා හරියන්නේ නැහැ නේ. අන්න ඔබ වහන්සේකට පක්ෂද කියලා. මොකද අනිවාර්යෙන් පක්ෂයි. ඒකේ බුදුරජාණන් වහන්සේට කරන ඒ කියන්නේ චූටි පිළිමයක් හදලා මදි කිව්වා. අදරවනම් මොකද ලොකු පිළිම වහන්සේලා හදන්න ඕන. මම කිව්වා ඒකනේ උවන්ගලි මහසය නැත්තම් චූටියට හදන්න තිබුණා නේ. යුතුයගමන මහරජුට. අඩි 2ක 3ක එකක් හදන්න තිබුණා. කොහොමද හදලා තියෙන්නේ කොහොමද? දැන් ඒක දැක්කම අපිට නිකන් මොකක්ද ඇති වෙන්නේ? විශාල පැහැදිලි. මේ වටේ පැදගොඩු කරනකොට බුදුගුණ ගියේ කොච්චර පිනක් රැස් වෙනවද? දැන් චූටි චෛත්‍යයන් නම් එකපාරින් ගිහිල්ලා යනවා. නේද? දැන් මේ ඇත්තටම කියනවා ගුරුවරියක් තමයි කිව්වේ. මේ සමහර අයට ශ්‍රද්ධාවක් නැහැ ප්‍රඥාවක්. දැන් මේ පිළිම වහන්සේටත් ඒ වගේ කතා අහන්නවත් කියලා. ඒකට චූටි පිළිමයක් හදුවා නම් මදිද? මේ ආඳුරෝ වයියෝ බලන්නකෝ කියලා. විශාල පෞරස්තක. එහෙම විශාල පෞරස්තක. දැන් අපි හරියට සතුටු වෙනවා. දැන් මම සෑහෙන පිනක් රැස් කරගන්නවා. මේ පිළිම වහන්සේ අදන්න පටන් ගත්ත දවසේ ඉඳලා මම දැනගත්ත දවසේ ඉඳලා මම ඇවිල්ලා මේකේ ಗುಣ කියනවා. එතකොට මට විශාල පිනක් රැස් වෙනවා. මම නෙමෙයි වැඩේ කරන්නේ.
ඒ වුණාට මම අනුමෝදන් කරනවා. අනුමෝදන් වීමක් පිනක්. ඒකට එරෙහිව කතා කරොත් යන්න වෙනවා නිරේ. ඒ නිසා දැන් නිකන් අපරාධේ සමහරු නිරේට යනවා නේද? දැක්කද? කාටින්ද? අනවබෝධය, මිත්‍යා දෘෂ්ටි. ලේසි නෑ බුදු කෙනෙකුට යම් කිසි කෙනෙක් අගුණයක් කියන. ඒතර බුදු කෙනෙකුට පූජාවක් කරොත් අල්ප ගණන් ඒක විපාක දෙනවා. ස්තුති පූජා කෙරුවොත් ස්තුති පූජාව ඒ වගේ. ඒ වගේ. දැන් ස්තුති පූජාව අපි කරනවානේ කවියෙන්. ගාථාවලින්. එතකොට මේ පූජාව කරාට පස්සේ සමහර වෙලාවට යාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ විහිදෙනවා. මානෙල් මල් සුවඳ විහිදෙනවා. බුදු කෙනෙකුගේ ගුණ වර්ණනා කරා. දැන් අපේ මිනිස්සු වර්ණනා කරන්නේ එක්ක දේශපාලනඥයන් ඉන්නවා. සමුද්‍රාසුලද සදා කියනවා. නේද? ඒව නැත්නම් වෙන පුජ්‍යලයක්. අපි වර්ණනා කරන්න ඕන ශ්‍රේෂ්ඨම උත්තරය කවුද? බුදුරජාණන් වහන්සේ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රධාන වශයෙන් තියෙනවා 9ක්. දැන් මෙතන බණාන අය බුදුරජාණන් වහන්සේගේ ගුණ 9 දන්නේ නැහැ කියලා මම දන්නවා. තාම බෑ. මේ අවස්ථාවේ අතන පොඩි උන්වගේ කියන ටෝක් එකක් දෙනවා. අද පොඩි ළමයි. කවුද? තාගේද පොඩි උන්? ඔය ආදී ඉන්නේ. ඔය කවුරුහරි ගිහලා පොඩි ළමයින්ට පොඩ්ඩක් දාන්න ටෝක් එක. සායනාංශේ කිව්ව කියලා පාර්ට් එක දාන්න. ඔය අන්නේ පොඩි එක. කවුද? එතකොට මොකද දැන් පල්ලිවල යාතිකා යනකොට පොඩි ළමයි ටිකයි සේරම හොඳට සංසුන්ව ඉන්නවා. ඊළඟට මුස්ලිම් පල්ලිවල යාඥා කරනකොටත් ඒ වගේ. හරිද? අතරගම ගිහිල්ලා එතන පෙරලෙනවා ලස්සනට. යයි. මාක්සලට ඇවිල්ලා බණ යනකොට පටන් ගන්නවා කියවන්න. ඒ නිසා මේ ලොකු අය දැනගන්න ඕන පොඩි ළමයිව ඉක්මවන්න. ඔව්. දැන් එක දවසක් මම කතරගම ගිහිල්ලා බණක් කියනවා ඒක ගෙදරක. හරි ඒගොල්ලෝ හරි මහන්සියලා බෞද්ධ ආධිකාරයෙන් ඒ බණ රෙකෝඩ් කරන්න සේරම කරලා දැන් පිළිසකට ආරාධනා කළා. දැන් මම දේශනාව පටන් ගත්තා විතරයි පාර ළඟට ඇවිල්ලා සෙට් එකක් දාලා කියවුවා. ඉතින් ඇති මේ මොකද්ද රෙකෝඩ් කරමින් ආම්දුර මොකද කියන්නේ කියන එක නැහැ. ඒත් ඒක අනිත් ආම්දුරුකින් ඒ වගේ ඇහැ කන පියාගෙන යන ආම්දුරු ඉන්නවා. ඒ වුණාට ඉතින් මම ඒව නැහැ. මං ගෝ ඉතින් ඔයගොල්ලෝ ඉතින් මේ මෙතෙන් තමයි ඇවිල්ලා කියවන්න ආවේ. කවුරුහාමල එයා පැත්තට ගිහිල්ලා කියව ගන්න. මම එන්නේ නැහැ නේ බලන්න. ඊළඟ කට්ටිය ගිහිල්ලා කියලා යවුවා. හරියටම ඇවිල්ලා අර පේන තැනටම කියවනවා. අසත්පුරුෂකම කියන්නේ. ධර්මයේ අහන්නෙත් නැහැ ආන කෙනෙකුට අහන්න දෙන්නේ නැහැ. තව ඉතින් අතුන් නැහැ. ඒ ඔය දැන් පොඩි කාලේ ඔය විදිහට පුරුදු වුණාට පස්සේ එහෙම තමයි වෙන්නේ. එදියේ කාට පොඩි කාලේම කන්ට්‍රෝල් කරාවුවම කියවන්න එපා කියලා අන්න පුරුදු වෙනවා. අපි පොඩි කියලා මොකද කරන්නේ? ඕන විදිහට කියවන්න දෙනවා. ඉතින් ඒ නිසා මේ බුදු කෙනෙකුගේ ධර්මයේ සෑහෙන ගෞරවයක් දක්වනවා. ඒ ගෞරවය හරියට දැක්කේ නැත්නම් අමාරුයි වැඩේ. එතකොට දැන් අපිට කණ්ඩ බොණ්ඩ අදින්න පළඳින්න ඉන්න යාන වාහන රූපය ඔය සේරම හම්බෙලා තියෙන බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වන මහා සංඝරත්නයට දන් දීලා. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වන මහා සංඝරත්නයට දන් දීලා. එතකොට දැන් මෙතන බණාන අය තාම සාංගික දානයක්වත් දීලා නැත්තම් අඩුම තරමින් පන්සලට ඇවිල්ලවත් සාංගික දානයක් දීලා නැත්තම් පටන් ගන්න ඒක ඉඳලා ඒ පින්කම් මොකද තව වැඩි කාලෙ ඔබට දාන දීදී ඉඳන් වෙන එකක් නැහැ. අනිත් එක යුද්ධයක් තියෙනවා. දැන් මේ දෙලුත් නැහැ. ඊට පස්සේ මේ තියෙන පහසුකම්ත් නැති වෙලා ගියාම කරගන්නව බැරි. ඒ නිසා පුළුවන් තරම් ඉක්මන් කරලා අදාදේ මරු පින් කරගන්නේ කෙලෙසද සෙටමරු නේති සිතන්නේ කියලා පුළුවන් තරම් පින් කරගන්න. ඒකේ පළවෙනි එක තමයි මොකද්ද? දන් දීම. දැන් ඔයාම සාංගික දාන කීයක් දීලා තියෙනවද? ඈ?
6ක්. 10යි. තාම හොඳයි. තාත්තා කීයක් දීලා තියෙනවා? එකක් දීලා තියෙනවා. තව වැඩි කරන්න ඕනේ. මැරීමට පෙර මැරෙන්නේ ඉස්සෙල්ලා ඔය ළමයි ඉන්නවනේ. අන්න ඒ ළමයින්ට කියන්නේ මට උදව් කරපන් දානයක්වත් දෙන්න කියලා. ඔව්. කොහොමද සාංගික දානයක් දෙන්න. ඔය අම්මේ සාංගික දාන කීයක් තියෙනවද? ඔය. දාන කීපයක් දීලා තියෙනවා. සාංගික දාන. හොඳයි. ඉන්දිකද නිසා කීයක්? තාම දීලා. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. බොරු කියන්නේ ඇත්ත කියනවා. තාම දෙන්න බැරුව ගියා. පොඩි ළමයි කීයක් කියනවද? දෙන්නේ කියලා. යාළුවගේ උපන්දිනයක් අල්ලගත්තා දුන්නා සාංගික දාන. උපන්දිනේට හැපි බර්ත්ඩේ කරන්නේ නැතුව වැඩක් නැහැ කේක් එකක් කපලා හැපි බර්ත්ඩේ ටු යූ ගාලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජාති දුක්ඛ කියන්නේ ඉපදීම දුකයි. ලංකාවේ මිනිස්සු කියන්නේ ඉපදීම සැපයි. ඇයි හැපි බර්ත්ඩේ තුනේ? ඒ නිසා හැපි බර්ත්ඩේ පැත්තකට දාලා හරිද විශාලවත්? ඊට පස්සේ හැපි බර්ත්ඩේ කරන්න එපා. එදාට දාන්න සාංගික දාන්න. ඊතර කරගන්න බැරි නම් පන්සලට ගෙනල්ලා හරි දානේ දීලා ළමයාට දේශෙත් බදලා ඉරිස් සත්‍යයනාවක් වරු විදිහට වගේ නිකන් මේ වෙලාවට දෙකෙන් හරි විදිහට ටිකක් සත්‍යයනා කරවලා ආශිර්වාද කරලා කටයුතු කරන්න. එතකොට ඔයාට දැන් ආරම්භයක් ගන්න පුළුවන් සාංගික දාන. දැන් බලන්නකෝ එයාට කොච්චර වටිනවද? පණ හැමෝම හැදෙනවා කියන්නේ. දැන් ඒ වගේ මෙතන අනිත් අයගෙන් මම අහන්න යන්නේ තව ඇති මෙතන කට්ටිය සාංගික දානයක් තාම දෙන්න බැරි වෙන්නේ. පෞද්ගලික දාන වගේ නෙමෙයි සාංගික දාන. දැන් ওই දානය වර්ගීකරණයක් තියෙනවනේ. දක්ඛිනා විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. සතෙකුට මොනාරි දුන්නොත් ආත්ම භාව කීයක් විභාග දෙනවද? 100ක් නේ. 100ක් විභාග. ඊළඟට මිනිස්සෙකුට දුන්නොත් සිල් තිබුණත් නැත ආත්ම භාව කීයක්? 10ක් නෑ. 1000. ආත්ම භාව 1000 විභාග. මේ අම්මා නිදාගන්න හිටියද උත්තර දෙන්නවා. ඊට කලින් මෙතන හිටියද? ඈ? කොහොමද කමන්නේ මම බණකට ගියා කොහේ හරි ස්ථානයක. ආරම්භක පාළුවේ දුරද කොහෙද? ඔයා හිටියේ නෑ. ඒ පාර එතන ශ්‍රද්ධාව ගැන ප්‍රශ්නයක් අහනවම උත්තර දුන්නා. අම්මගේ. මම ඔයා කොහොමද මේ එකපාරට උත්තර දුන්නේ කියලා. නෑ නෑ එදාර ගල්වලන්දී බණේදී මම ඉස්සරහින් උත්තර මම ඉන්නේ. වාසයේම තමයි කිව්ව ආගම. මම කොහොම හොඳයිද? දැන් මම මෙතනින් කියපු එක හොඳට අහගෙන පුරුදු වෙලා ඉතින්දී අහනකොට උත්තර දුන්නා. එහෙම තමයි වෙන්නේ ඕන. නැත්තම් නිකන් දේශනාව ආගෙන ඉඳලා කියලා ඊළඟට නේ. මෙලෝදියක් මතකද? ඒවයි. ඒතකොට ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ආය ආරවලම ශ්‍රද්ධාව පැහැදී. කුමක් ගැන පැහැදී? තුනුරුවන්. ආය තුනුරුවන් කියන්නේ ශ්‍රද්ධාව. තුන් කියන්නේ ශ්‍රද්ධාව. ඔව් ශ්‍රද්ධාව තමයි පැහැදී. බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තමයි ශ්‍රද්ධාව. ඒතකොට එහෙම ශ්‍රද්ධාව ඇති වෙන පුද්ගලයා ඊළඟට පහදිනවා ධර්මය. ඊළඟට පහදිනවා ශ්‍රාවක සංඝරත්නය. එතකොට ශ්‍රද්ධාවන්ත කෙනෙක් තමයි මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්නේ. එහෙනම් දැන් පළමුවෙන්ම සතෙකුට දුන්නොත් දානිසංස ආත්ම භාව 100යි. සාමාන්‍ය මිනිස්සෙකුට දුන්නොත් ආත්ම භාව 10යි. ඊළඟට ඕනෑම ආගමක සිල්වතෙක් අල්ලගන්න. කතෝලික වේවා, ඉස්ලාම් වේවා, හින්දු වේවා සිල්වත්. දෙනවද? ආත්ම භාව කීයක් විභාග වෙයි? 1000ක් නේ. ලක්ෂයක්. ඔව් දැන් 1000ක් දුන්නේ සිල් තිබුණත් නැත සාමාන්‍ය. සිල් තියෙනකොට වැඩි වෙනවා. තොර ලක්ෂය. ඒක කතෝලික කියන ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පැත්තේ කතෝලික බැතිමතුන්ගේ. අපිට දැනගන්න ලැබෙනවා මෙයා සත්තු මරන්නේ නැහැ, අවරගම් කරන්නේ නැහැ, දරකිතාම සේවනේ නැහැ, ගුරු කියන්නේ මත්ද්‍රව්‍ය මත්සන පානය කරන්නේ. සිල්වත් නැද්ද? සිල්වත්. දෙනවා කෑම වල. ආත්ම භාව කීයක් විපාක දෙනවා? ලක්ෂයක්. ලක්ෂයක් විපාක. ඊළඟට
ඔන්න ඉන්නවා මේ භාවනානි යෝගීව විතරාගී විවාහ නොවිච්ච ඕනෑම ආගමක ඉන්නවා භාවනා කරන අය. ඒ වගේ කෙනෙකුට දානයක් දෙනවා. එතකොට ආනිසංස කීයද? දැන් එයා විතරාගී. සිල් විතරක් නෙමෙයි. රාගයෙන් වෙන් වෙලා ඉන්නේ. විවාහයක් නැහැ. අනගාරයි. භාවනා කරලා මේ ධ්‍යාන වගේ උපදවාගෙන ඉන්නේ. හැබැයි බෞද්ධ නෙමෙයි. වෙනත් ආගම් වල. කොච්චර ආනිසංසයක් හම්බෙනවද? ලක්ෂ කෝටි වාරයක්. නැත්තම් කෝටි ලක්ෂ වාරයක්. දැන් කට්ටිය ඒකයි අර මේ හිමාලය වගේ තැන්වල ගිහිල්ලා ඒ වගේ ඔය ඇයට කඳු වලට ගිහිල්ලා දාන දෙන්න කැමති වෙන්නේ ඒකයි. ඔය කාරණා. කොච්චරක් හම්බෙනවද? ලක්ෂ කෝටි. දැන් අද පොල්පිටි මොග්ගලාණෙන් ඇවිල්ලා පාවරවන්දී විහාරස්ථානයේ සීල් සමාදන් වෙච්ච අයට දාන දෙනවා. මං කිව්වා ඔයාලට තියෙන පින දන්නවද කියලා. දාලා විස්තර කරා. ඒගොල්ලන්ට ලැබෙනවා පෙරුවන් සරණ ගිය කෙනෙකුට දානයක් දුන්නොත් ගණන් කරන්න බැරි තරම් ආනිසංසයක් ලැබෙනවා. අනන්තං අපමෙය. එතකොට එතනදී පෙරුවන් සරණ ගියයි. එතකොට කැලේ කොහෙවත් දුවන්න ඕනේ නැහැ. විහාරස්ථානයේ සීල් සමාදන් වෙච්ච පිරිසට හීල දානයක්, දාවල දානයක් දැන් විසක් පොයේ හම්බ වෙනවා. පොසොන් එක හම්බ වෙනවා. ඇසල හම්බ වෙනවා. ඕන තරම් දැන් පොයේවල් එනවා. දීපවල ප්‍රධානයක්. අර උපාසක උපාසිකාව. දැන් මෙතන කරන්නේ මොකද? උපාසක උපාසිකාවන්ට බැන බැන ඉන්නවා. ඔය කිල්ල සීල් ගන්න නැහැ කියෝ ඉන්නවා උදිනවලක. එතන නිකන් ආයි සීල් ගන්නවත් හම්බෙන්නේ. මොකද අර යම් උත්සාහයක් දරනයිද ඉන්දියාව වෙන්න පුළුවන්. ඒ නිදා ගන්න උදෙන්තාව නෙමෙයි. පාන්දර නැගිටින්නේ. ඊට පස්සේ ඕක යන්තම් දැකලා එනකොට ඔන්න නිදාගෙන ඉන්නවා දැකලා මේ මිනිස්සු එකපාරයි දැක්කේ පන්සලට ඇවිල්ලා. ඊන් කියනවා මං ගියා පන්සලට තරසේරම නිදි කියලා. ඊට පස්සේ සමාජයේටම පතුරවනවා පන්සලට ගිහිල්ලා සීල් ගන්න යන අය බුදි. ඒතකොට දානයක් දෙන්න මිනිස්සෙක් හිතාගෙන ඉඳලා මේකත් වැරදිලා. අපේ සෙට් එක කරන වැඩ මම මේ කියන්නේ. හත්ද අමාත්‍ය. ඒ නිසා පවුරෝ. ඒ නිසා සිල් සමාදන් වෙලා ඉන්න පිරිසකට අර කෙලින්ම අර මේ කොළපාට භූමාදේ ඉඳලා තියෙන්නේ ටී-ෂර්ට් එක. ඒ භූමායකේ ළඟ ඉස්සරහ කණුවේ ඉන්න අම්මගෙනේ. දැන් මේම කටවත් ඇරිලා නිදි ගිහිල්ලා තියෙනවා. පොඩ්ඩක් කටට වතුර ටිකක් දාන්න. දැන් ඇහැරුණා නේද? හරියට. ඔයා කිසිම ප්‍රශ්නයක් නැහැ ඔය විදිහට හිටියට. මොකද කණුව තියෙනවනේ. උඩුවගේ කියොත් තමයි දඩුවම් ගාලා වැටිලා ඔළුව වදින්නේ. ඒක කෙලින්ම රාගමරව වලට ගෙනියන්න වෙන ඇම්බියුලන්ස්. එතෙන්දි මම අභාව ප්‍රාප්තිය ඉඳන්නේ පුළුවන් තරම් මේ කණුවේ මැද්දටම සෙට් වෙලා නිදාගන්න. හරිද මේ? අපි ඉතින් තරහ නැහැ ඉතින් මොනවා කරන්නද ලිද්දේ. මම ඉතින් මතක් කරලා කියන්නේ ඉතින් මේ තාත්තේ නිින්දයක් නැහැ නේද මේ ගාම පැත්තේ නැහැ. පුතේ බලන්න නිින්දයක් නැහැ. මොකද පුටුවේ ඉන්න අයට නිින්ද ගියාම වැටුණොත් ඔළුව වදිනවා. ඊටනම මරුණුවටපත් වෙනවා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. එතකොට මේ දැන් ඔන්න කවුරු හරි කෙනෙක් පන්සලේ සීල් සමාදන් වෙලා ඉන්න උපාසක උපාසිකාවන් පූජා බුද්ධියෙන් දෙන්න ඕනේ. පූජා බුද්ධියෙන් දෙන්න ඕනේ. ඔව් පූජා බුද්ධිය. ඒකට අපි ඒකට කියනවා ශ්‍රද්ධාවෙන් දෙනවා කියලා. ඒ ශ්‍රද්ධාවෙන් දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම යාට අනන්ත අප්‍රමාණ පුණ්‍ය විපාක ලැබෙනවා. සසර උපනුපන් ආත්ම භාවවල පුණ්‍ය විපාක ලැබෙනවා. ඊළඟට කෝපන වාදෝ සෝතාපන්න සෝවාන් කෙනෙකුට දෙන දාන ආනිසංස ගැන කවර කතාවද කියලා. තේරුණා? සකෘදාගාමී අනාගාමී හරියට. ඒතකොට මේ කාලේ දැන් මොන අපි තේරුම් ගන්න ඕන සෝවාන් අය හොයන්න අමාරුයි. සකෘදාගාමී හොයන්න අමාරුයි. අනාගාමී හොයන්න අමාරුයි. අරහත් හොයන්න අමාරුයි.
බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා හොයන්න අමාරුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ පිරිනුවම් පෑවට උන්වහන්සේ උදෙසා කියලා දානයක් පූජාවක් දුන්නොත් ඒකේ පින ලැබෙනවා. දැන් මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේට බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් කියලා ගිලන්පස පූජා කරොත් එදා බුදුරජාණන් වහන්සේට පූජා කරමු පිනම ලැබෙනවා. එහෙනම් අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් තාම. රාතන් වහන්සේලාට පූජා කරගන්න බෑ. මොකද රාතන් වහන්සේලා කියලා හොයාගන්න බෑ. හැබැයි අර ගිහි පිරිසකට දරුවන් සරණ ගිය පිරිසකට දාන දුන්නොත් අනන්තං අපමෙය අනන්ත අප්‍රමාණ පිනක් ලැබෙනවා. දැන් හරිනේ. මේ වගේ දැනගෙන කරන්න ඕනේ. සතෙකුට උනත් දීම කරන්න ඕනේ. 100ක් හම්බුනාට කමක් නැහැ. දැන් අපි බිස්නස් එකක් කරද්දී රුපියලක් හම්බුනා ඕනේ රුපියල දකින්න වැඩක් නැහැ කියන්නේ නෑනේ. ඒකත් යනවා. ඒ වගේ අර පින් හැම දෙයක්ම එකතු කරගන්න ඕනේ. ඊළඟට මේ දැන් රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජාව තියෙනවා. ඊට පස්සේ නැති අර සීල් සමාදන් වෙලා ඉන්න අයට මේ දාන පූජා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමූහයක් හැටියට අපිට පින් රැස් කරගන්න පුළුවන් පූජා කරන්න. ඒ තමයි සංඝ. මේ මහා සංඝයාට දාන දීලා පින් කරගන්න පුළුවන්. ඒතර වර්තමානයේ මහා සංඝයාට දාන දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් ওই විදිහට දාන ටික සෑහෙන දාන ප්‍රමාණයක් කරගන්න පුළුවන්. මේ බණානයට මම කියන්නේ මැරෙන්නේ ඉස්සෙල්ලා ওই විදිහ කරගන්න. රාතන් වහන්සේලා ඔය විදිහ ඉඳපා. පන්සලට ඇවිල්ලා සීල් සමාදන් වෙලා ඉන්න පින්වතුන්ට දාන ටිකක් දීලා පින් රැස් කරගන්න. ගෙදර බුද්ධ පූජාව තියලා පින් රැස් කරගන්න. යාවස්ථානයේ බුද්ධ පූජාව තියලා පින් රැස් කරගන්න. මොනවා ඉදිරි කරගන්න. ඊළඟට දාණයට වඩා උසස් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මොකක්ද? ධර්ම දානේ. නෑ සීලය. සීලේ. ඔව්. දාණයට වඩා උසස් සීලය. දාන වර්ග අතරින් උසස්ම දාණය ධර්ම දානය. වර්ග තුනක් තියෙනවානේ. ආමිෂ දාණය, අභය දාණය, ධර්ම දාණය. ආමිෂ දාණය කියන එක තමයි අපි ඔය කතා කරගෙන ඉන්නේ. ආහාර පාන ඇඳුම් පැළඳුම් ගේ දොර ඉඩකඩ යාන වාහන ආලෝකය ඔය සේරම ආමිෂ. ඊළඟට අභය දාණය. ඒ කියන්නේ සත්තුන්ව මරන්න නැතුව ඉඳී. සත්තුන්ගේ ජීවිත වේදේ. දැන් මම ගොඩාක් අවස්ථාවලදී මට හම්බ වෙනවා මේ සත්තුන්ගේ ජීවිත බේරන්න එක දවසක් මෙහෙදි බාත්රූම් එකට ගිහිල්ලා පළවෙනි සැරේ මේ මෑතකදී ආපු වෙලාවේදී මට හම්බුණා මේ කූඹියෙක් හරි කූඹි දෙන්නෙක් තුන්දෙනෙක් හරි බේරන්න. අද නම් නැහැ. ඔව්. එතකොට ඊළඟට ඔය ගොඩාක් ස්ථානවලදී මට හම්බ වෙනවා බාත්රූම් වලදී එක්ක කුරුමිනියෙක් පොඩි එකෙක් හරි වැටිලා. ඉතින් මම කරන්නේ අර බාත්රූම් එකේ තියෙනවා මේ කොස්සක් අර හොදනේ. ඒකෙන් අල්ලලා උන්ව උඩට ගන්න. එතකොට විශාල පිනක්. දැන් අපි අවේදා. එතකොට දැන් අපි මේ ඌරු මරණයකින් බේරන්න ඕනේ. අරක් මරණයකින්ම බේරන්න ඕනේ. ඉපුල්ලු මරණයකින්ම බේරන්න ඕනේ. තේරුණාද? ඒ සමහර වෙලාවට අවේදානය කියන්නේ කට්ටිය සල්ලි එක්කව කරලා අරගෙන බේරනවා. අවුරුද්දකට සැරයක්. අනන්තවත් තුනි හැරෙනවා. මధుරෝ මරණව ගහලා. තේරුණාද? හැබැයි ඒ ටික කරලා කොච්චර විනාක් රැස් කරගන්න පුළුවන්ද? මధుරෝ මරන්න නැතුව, සත්තුරෝ මරන්න නැතුව, කුමුලි මරන්න නැතුව, ඒ වගේ සත්තු බේරලා. සල්ලි එකතු කරලා අරගෙන ටිකක් නිදාස් කරලා අපි අවේදානයක් දුන්නා කියනවා. ඒකට අවේදානය හම්බ වෙනවා. නමුත් අර සත්තු දහස් ගාණක් එක අවුරුද්දකදී නිදාස් කරන්නේ. තේරුණා? ඒ නිසා ඒ පින කරගන්න. ඒකට කියන්නේ අභේදාන. ඊළඟ ධර්ම දානය කියන්නේ මේ වගේ ධර්ම දේශනා ප්‍රවැත්ති ධර්මශාලා සෑදවි දහම් පොත් ලියවි ඒක. ඊට මේ මාත්‍යාග හම්බෙන්නේ ධර්ම දානමේ දින. සබ්බ දාන ධම්ම දාන දින සියලු දාන අතර උසස්ම දානය ධර්ම දානය. excellent පින. You understand? උද පිනක් හම්බෙන්නේ. තේරුණාද? එතකොට
ඊළඟට එනවා සීලය. දානයෙන් පස්සේ උසස් දේ තමයි සීලය. එතකොට සීලය කියන්නේ අපිට පුළුවන් නම් පංචශීල පද පහ රකින්න රහතන් වහන්සේලා 109කට දෙන දාණයට වඩා පිනක් ලැබෙනවා නේද? පංචශීල පද පහ හරියට රැක්කොත් රහතන් වහන්සේලා 109කට දෙන දාණයට වඩා පිනක් ලැබෙනවා. දැන් මගේ යාළුවෝ ඉන්නවා 4ක් රැක ගන්නා වෙනවා 5 තමයි රැක ගන්න. හරි පිට යාළුවෝ මගේ. පස්වෙනි එකෙන් තමයි ගේම් එක අමාරු වෙන්නේ. දැන් සමහරව ඉන්නවා මේ පාටි එකට පොඩ්ඩක් ගන්න. දැන් එතකොට කියනවා මන්නාම කොහොමද? පාටි එකට චූට්ටක් ගන්නවා ආමුදුරනේ. චූට්ටක් ගත්තත් අහුලා. දැන් මේ කාලේ හිටියා එක මිනිස්සේ හොරෙක්. දවසක් මේ හොරකමේ යනකොට බඩගින්නක් ආවා. තිබුණා ගුහාව. ඒකේ ඉන්න ආමුදුරනේ. තවා යන්න. දැන් මොකද හිතුණා මේ පන්සලේ යටි මොනාරි කෑම මං ගිහිල්ලා ආම්දුරන්ගෙන් කෑම ඉල්ලනවා දුන්න නැත්නම් රැයට ඇවිල්ලා සිවුරු පිළිතර හොරකම් කරනවා. මේක කලිනුත් කියලා තියෙනවා ඇති වගේ. ඊට පස්සේ ඔන්න හදා ගිහිල්ලා ආම්දුරන්ගෙන් කෑම ඉල්ලුවා. ආම්දුර දුන්නා. ඊට පස්සේ යන්න හදනකොට ස්වාමීන් වහන්සේ කිව්වා මේවයි සිල්පද පහක් තියෙනවා රැක්කොත් හරි හොඳයි. bakiමුද කියලා. ආම්මෝ බෑ. හරි. මේ කාලේ සෙට් එක වගේ නේද? නෑමද? ඊට පස්සේ කිව්වා එකක්වත් රකින්න බැරිද කියලා. කල්පනා කරලා පාරාදි වාර්තා ඇරියා. බෑ. අදින්නාදාන කොහොමද බෑ කරගන්න. මුසාවාදාත් බෑ. මොකද බොරු කියන්නේ සුරාමේරයත් බෑ. කාමයේ මිත්‍යාචාර ආගමනේ. හොඳ හොරේ. දැන් ගොඩක් අයට දැනුණු ප්‍රශ්නයක් නේ කාමයේ මිත්‍යාචාර. කාමයේ මිත්‍යාචාර ආදී. දැන් ඒකට කමන්න ඒකට සමාදන් වෙන්න කියලා හම්බුනේ. දැන් ඒක සමාදන් වෙලා යනවා දැන්. යනකොට එක ගියක් තියෙනවා ඒ ගෙදර හරක් දෙන්නේ කියලා. ඉතින් මේ හරක් දෙන්නව ගන්න කියලා ගෙදරට ගියාම මේ නෝනට ඇහැරුණා. නෝනවල හොඳ තරුණ මේ පිරිමි. තමාට එයාගේ මේ මාත්‍ය වයස ඇති. ඒ පාර එයාට කිව්වා මෙහෙමයි. සහෝදරය මාත් එක්ක එකට ඉන්න කැමති වෙනවා නම් මේ හරක් විතරක් නෙමෙයි මේ ගෙදර තියෙන වස්තුවත් දෙනවා කියලා කිව්වා. ඊළඟ හොරා කිව්වා අපෝ බෑ මම මේ සිල්පදය සමාදන් වෙලා ගියේ. නියම හොරා අතවදින් මල්මායක් දාන්න වෙනවා ඔයාගෙන. කොයි ඉන්නවද ඒක දැන් නැතුවද? ඔව්. ඊට පස්සේ දැන් ඔන්න ඔය කතාව ඇහුණා ගෙහිමියට. ඇහුණා. ඊට පස්සේ සේවකයන්ට කිව්වා මේ දෙන්නවම අල්ලලා ගැට ගන්න. දැන් දෙන්නවම අල්ලලා. අල්ලලි කරලා වරාවජ්ජර ගාව අරවජ්ජර ගාලා ඊට පස්සේ ගෑනිට කිව්වා ආයි මේ පැත්ත බලා දෙන්න එපා කියලා දාලා පැත්ත. මාව විශ්වාසය කඩ කළා. ඊට පස්සේ වරාට ලියලා කිව්වා සහෝදරයා මේමයි මේ කවුරුත් නෑ මම විතරයි ඉන්නේ. මේ ගොඩාක් දේවල් තියෙනවා දේපල අපි දෙන්න බෙදාගෙන ඉමු. ඊළඟ හොරාගුව මේවා ඉතින් මේ මට පොඩි දෙයක් ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේව හම්බෙලා අවසර අරන් එන්න. ඊයාරේ. ඊළඟ උන්වහන්සේට වැඳලා කිව්වා මේ මං ආවේ අනිත් සිල්පද ටිකක් සමාදන් වෙන්න. මේ එක සිල්පදයක් සමාදන් වෙලා ජීවිතේ දේරුණා ගුව වස්තුවක් හම්බුණා. එක සිල්පදයක්. ඒ නිසා අනිත් හතරක් දෙක පහම දෙන්න. එයා සිල්පද පහම සමාදන් කරලා හොරාගේ ගියා. ඊළ බොහොම රන්කෝසෙන් හිටියා. දැන් මේවා ලංකාවේ සිදුවෙච්ච සත්‍ය කතා. නමුත් අවාසනාවකට අපිට දැන් සමහර අයට පුරුදු වෙලා තියෙනකොට අපි කියමුකෝ මත් වතුරට සෙට් වෙලා ඉන්නවා කියන්නේ මොන જાතියින්වත් අතාරින්නේ නැහැ. නෝනා ගෙදරින් ගියච්ච බන්නේ වතුර අතාරින්න. Do you understand? අපි නෝනා කියනවා ඔය වොන්නේ බා මම යනවා ගෙදරින් යන්න. තාමසේ යනවා. ඒ තරම් ඊමට පුදුම පෙරේත ගවත්. බීලා පෙරේත. මේ ඉන්නවද ඒ වගේ? මම මේ ඉන්නවා කියලා කාරින් කියනවා නේ. නිකන් කියන්නේ. දෙරා. ඒ නිසා මේ එක සිල්පදයක් නිසා
එයාගේ මුළු ජීවිතේම විනාශ වෙනවා. සංසාරේ අනිවාර්යයෙන්ම යටට යනවා. දැන් මේ සමහර අය අහුවෙලා ඉන්නේ මේ සුරාමේ. සමහර අය අහුවෙලා ඉන්නේ මුසාවා, බොරුව. සමහර අය අහුවෙලා ඉන්නේ පානාත්ම. සමහර අය අහුවෙලා ඉන්නේ කාමීසු මිත්‍යාචාර. ඔච්චර කිව්වත් අතාරින්න ඔය සම්බන්ධය නතර කරන්න කියනවා. නතර කරා. හොර සම්බන්ධතා තියාගෙන මම යනවා වැඳ කියලා ඕක නතර කරලා තියෙනවා. මේක රට ගිහිල්ලා ඒ ගෑණියෙක් තියාගෙන ඉන්නවා. ඕනන්තවත් එහෙම කරනවා. ඔව්. ගෑණි රට ගිහිල්ලා ඒ පිරිමියෙක් එක්ක ඉන්නවා මේ මහත්ය පවුල බේරගෙන ඉන්නවා. තමයි කිව්වා. දැන් මේ ස්ථානයේ කවුරු ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඉන්නවනම් ගේම් එක මෙහෙමයි වෙන්නේ. කාමයේ දුමිච්ඡාචාරායන මරණින් පස්සේ ඉතින් ගොඩාක් දුරට ඉතින් සත්තු වෙලා උපදින ලයින් එකට තමයි යන්නේ. ගොඩාක් බල්ලෝ වෙන්න වාසනාව තියෙනවා. කාමයේ දුමිච්ඡාචාරායන බල්ලෝ. ඉතින් ඔකට පුර ඉන්න පුළුවන්. මුසාවාදායට පෙරේතලෝ. සුරාමේරේ නිරේ. මේක නිරේ. මුසාවාද හතරක් තියෙනවා නේ. සම්පප්පලාප මුසාවාද නෑ මුසාවාද එකයි. ඒ කියන්නේ වචනයෙන් කරන වැරදි හතරයි. මුසාවාද, පරුසා වාචා, පාප වාචා, පිසුනා වාචා, සම්පප්පලාප. වචනේ. දැන් තාත්තගේ නම මොකක්ද? ජයතිස්ස. ජයතිස්ස. ජයතිස්ස තාත්තට හරියටම අහු වෙන්නේ ඒවට කේමේ යනවා. මුසාවාද හතරක් කියලා කියවේ. මුසාවාද එකයි. වචනයෙන් කරන වැරදි හතරයි. ඔව්. පළවෙනි එක මුසාවාද, බොරු කියන. දෙවෙනි එක කේලම් කියන. තුන්වෙනි එක පරුස වචන කියන. හතරවෙනි එක හිස් වචන. ඔය නිකන් කියෝගෝ කියත් අහු වෙනවා. අපර දැන් මේ කාලේ ගොඩක් අය අහු වෙන්නේ නිකන් කියෝගෝ කියලා. හන්දියකට වෙලා ඔය කියෝගෝ ඉඳලා පැය දෙකක් විතර කාලේ යනවා. ඒ වෙනකම් පව්. දැන් මම ඒ කාලේ දැනගෙන ඉන්නේ නෑ සම්පප්පලාපයකට තපා යනවා කියලා. බලනකොට සම්පප්පලාපයකට තපා යනවා. ඒසියෙන්නේ. එහෙනම් මේකෙන් බේරෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අතුරේ යනවට වඩා අමාරුයි සංසාරේ බේරිලා යන්නේ. දැන් අතුරේ යනකොට උඩ මේ ලණුවක් තියෙනවනේ. යටත් ලණුවක් තියෙනවා. තේරුණාද? එතකොට යට ලණුවට කකුල තියලා උඩ ලණුව අල්ලගෙන තමයි අර ගහකින් ගහකට බුද්ධිලේ මාරු වෙන්නේ අර රාමදින. අතුර යනවා. සංසාරේ එහෙම නෙමෙයි තියෙන්නේ. යට ලණුව විතරයි තියෙන්නේ උඩ ලණුවක් නැහැ. හේලින්ම කැරකිලා යනවා. ඔව් ආයේ සින්නේ. දැන් අපි අදින් වැරදි වෙනවනේ සතුන් මැරීම වෙනවා. හොරගම් කිරීම වෙනවා. වැරදි කාම සේවනය වෙනවා. උරු කීම වෙනවා. කේලම් කීම වෙනවා. පරුස වචන කීම වෙනවා. දැන් කේලම් එහෙම කියන්නේ මේ විදිහට. අනේ මේ කේලමක් කියනවා එහෙම නෙමෙයි බං. කියලා කේලම කියනවා. අනේ ඔයලා හිතන් දෙපා මම මේ කේලමක් කියනවා. ඒවයි කියන්නේ. ඊළඟට පරුස වචන. ඊළඟට හිස් වචන. ඊළඟට දැඩි ලෝභය. අනුන්ගේ දේවල් Tamanට ලැබේවා කියලා හිතේ. Tamanගේ දෙයක් දෙන්නේ. ඊළඟට තරහ. සමහර අය උදේ ඉඳලා ඇඳ දැන් ඔය සමහර ස්වාමි පුරුෂයන් වහන්සේලා ඉන්නවා. පිළිම යක්ෂ සේනාධිපති. දැන් මම දන්න සමහර ස්වාමි පුරුෂයන් වහන්සේලා ඉන්නවා නෝමල් ඉන්නවා මීක් නෑ බීලා නැත්තම්. බීවොත් යක්ෂ සේනාධිපති. නියම බලන්න. සමහර ස්වාමි පුරුෂයන් වහන්සේලා ඉන්නවා බීවොත් නැතත් යක්ෂ සේනාධිපති. ඔයා කොහොමද? ඔයා මොන්නේ නේ? යක්ෂ සේනාධිපති වෙනවද නෑ? ඈ? සිල් සමාදක කෙනෙක්. සිල් සමාදක. දැන් ජයතිස්ස මහත්තයා කොහමද? වරදක් නෑ නේ. යක්ෂ සේනාධිපති ලයින් එකේ යනවද ගෙදර? ටිකක් වෙනවනේ. ඉතින් වැඩේ තියෙන්නේ අර ස්වාමියා පියනියට පාට් එක දාන ස්වාමියෝ ඉන්නවා. බිව්වත් නැතත් පාට් එක දානවා. සමහර අය බිව්වත් විතරයි පාට් එක දානවා. බීමෙන් තමයි ගොඩක් අයගේ අර මොලේ කචල් වෙලා යන්නේ. නැත්නම් මොකද කියන්නේ? ආදරෙන් ඉන්නවා. පිටුගම් කරනවා. ඊව ගමන් ගේම් එක අවුල්. සමහර දේවල් වල නෝන මාත්මේ තමයි යක්ෂණි. මාත්‍යය ඉතින් හරි පාඩුවේ ඉන්නවා ඉවසගෙන. න්‍යාය යක්ෂණි. යක්ෂ සේනාධිපති. මාත්‍ය එනකොටම බයිනවා කඩාගෙන.
සමහර ගෙවල් වල ඉන්න පොඩි ළමයි ඉන්නවනේ. උන් තමයි යක් බටව. යක්ක පොතකෝවා යක්ක පොතිකාව. ආල එවුන් ඉන්නවා යක්ක මහාමත්තෝ යක්ක මාරිසජ්ජෝ. තේරුණාද? ඒ කියන්නේ මේ පලාතක ඉඳලා ඒ සෙට් එකේ ඉන්නකොට වලියට වයියේ. සෑහෙන ඉතින් පාඩුවේ ඉන්නවනේ. මේ කාලේ. හරි පරිස්සමෙන් ඉඳගෙන පොඩ්ඩක් කියන්නේ උන මරනවනේ. අර මරලම දාන්න. ඉතින් දැන් මම නම් දැක්කොත් කොහේ හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා උදාහරණයක් ඉක්මනින් එතනින් යනවා යන්නේ. දැන් මම කියොත් එහෙම මම මේ පොඩි මොකලන්නේ පඤ්ඤාසිරියාවුරු මේ කන්නත් මාව කියලා කියොත් එහෙම බීපාරක් තමයි කන්නේ. ඒ කතාව කියන්නේ ඒගොල්ලෝ. අපි මොලේ පාවිච්චි කරලා මේ පලාතේ යනවා. අනිත් එක අමනුස්ස කේසුත් ඔතෙන්ට එනවා. ඒතකොට අමනුස්සයෙකුට හිතුවත් එහෙම ලේ දකින්න ඕන කියලා දැන් මම යනවා ළඟටම බී අතේ තියාගෙන ඉන්න එක. අනේ අයියා ගා ගන්න පායි කිව්වා. එහෙමද කිව්වා එනවාද? එන්නට පස්සේ ආයෙත් වයි කියන්නේ. ඒක අපි දැනගන්න ඕනේ ඒ තැන් වලට යන්න ඕන. යේසුසයි යන්න එපා. හරිද? පලියක් තියනවා නම් යන්න එපා. සේෆ් එකේ වාඩි වෙලා යන්න. එතකොට දැන් මේ කේන්තිය තරහ අපිට තියෙන බලවත් ප්‍රශ්නයක්. ඔස්සලමින් නැස්යන් දෙක ගොඩක්. දැන් ඔය සමහර අයගේ මූණේ කළුම කළුයිනේ. දැන් මගෙන් ඊයේ කෙනෙක් ඇහුවා මේ මූණේ ක්‍රීම් ගන්නවා. අද ඔය අපේ මේ ධර්මදේශනාවේදීත් ඔය මූණේ එළිය ගැන කතා කරනවා. මූණේ එළියට හේතු වෙන්නේ මෛත්‍රිය. ඒ කියන්නේ ද්වේෂය ඇති කරගන්න. තරහා යන්න පුළුවන්. ෂණේකින් අයින් කරනවා. දැන් මම මේ විදියට මට කේන්තියක්. ඒකට දැනගෙන ඊළායි කතා කරා. දැන් පොල්පිටුව ගලාන ඉඳලා එක මිනිස්සෙක් අද ඇවිල්ලා ඉතියා මට මුලින් වැන්දෙනවා. මට මතක් වුණා මම මේ මිනිස්සයාට මේ පොල්පිටුව ගලාන උත්සවයක් දවසක බැන්නා කියලා. දැන් මොකද කේස් එක? අපි ගියා ඒ උත්සවයේ නායකයන්ගේ උත්සවයේ පටන් ගන්න ඉස්සෙල්ලා මේ ගෝධින්නාංශය ළඟ පොඩ්ඩක් පිළික් කියලා ආශිර්වාද කරා. මෙයා එන්න ඕනේ නැහැ සංවිධායක මණ්ඩලේ නෑ මේ මිනිස්සයා ආවා. මම අනිත් පැයට දැහෙන්නේ කියන්නේ. ඇවිල්ලා පටන් ගන්න හදනකොටම මිනිහට කෝල් එකක් ආවා. දැන් මිනිහා එතන ඉඳලා ඔබද මං ගියා මේ ඊට ගිහලා කෝල් එක ගන්න. ඔක මං කියලා තියෙනවා. ඊට පස්සේ මිනිහා ගියාගෙන එළියට. ගිහිල්ලා දැන් කෝල් කර කර අර පැත්තට ගිහිල්ලා ආයි මේ පැත්තට. අර සද්දෙට. තේරුණාද? අපේ මේ ආශිර්වාදේ කරගන්න ඕනේ. මේ ඇවිල්ලා තියෙන්නේ මේ අපිට බාධා. ඊට පස්සේ මම කොමාරි අපින් කියලා යවුවා. ඉවර වුණාට පස්සේ ආපුවම මම තදින්ම දොස් කිව්වා. ඔයා ඊට පස්සේ මේ වගේ තැන් වලට එන්න එපා. දැන් ඔයාට මෙතන අවශ්‍ය නැහැ නේ මේක. දැන් යා එන්නේ අවශ්‍යයි. සංවිධායක මණ්ඩලේ නැහැ. ඒතකොට දැන් කෝල් එක ආපුවම පලයන් පල්ලෙයා. ඒ ස්ථානේ. ඒ යන්නේ අතෙන්ටම වෙලා ඉන්නවා. යන්න කියලාත් යන්නේ. දැන් ඔක තමයි මගේ මේ දෝෂාරෝ. මම ඒකට ඒ වෙලාවෙන් බයිනවා. දැන් නිශාන්ත වේවා බයි. න්යාය මොකද? චාන්දික වේවා බයිනවා. ඒ මූඩ් එකේ ඉන්නකොට බයි. හැබැයි ඊට පස්සේ මට මතකත් නැහැ බැන්නද. දැන් අද මේ මිනිස්සයා වෙනකට ආපුවම ලෝංගල වදිනවා වැන්නේ නැහැ. ඒක අංකල්පනා කරලා එතකොට මතක් වුණා එදා වැන්න. ඊට පස්සේ මගේ දේශනාවේදී මම කිව්වා ඔය වදින්න නැතුව හිටියම වෙන ප්‍රශ්න. ඒ කියන්නේ දැන් ගරු කළ යුතුයට ගරු නොකරා වෙන දේ තමයි අඩු කුලවල උපදිනවා. රහත් මට්ටමේ උපදිනවා. දුර්ල කම්මල් ගන්න දුන්න. ඊට පස්සේ මිනිහා ටික වෙලාවකින් ඇවිල්ලා ඇඳලා. ඒක කිව්වනේ. දැන් මට මතකත් නැහැ එදා බැන්නද. දැන් මගේ හිතේ නැහැ. දැන් සමහර අයගේ හිතේ පැසෝ ඒ සිද්ධිය තියෙනවා. ඒ වචන තියෙනවා. එතකොට මේ පැසෝ තියෙන එකෙන් තමයි තමන්ට විශාල හානියක් වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ගේ මූණට ආලෝකය ලැබෙන්නේ එයාගේ හිත ඇතුලේ ද්වේෂය නැති වුණා. ක්‍රෝධය නැති වුණා. වෛරය නැති වුණා. මාන්නය නැති වුණා. එකට එක කරන ගතිය නැති වුණා. ලෝභකම නැති වුණා. ඊර්ෂ්‍යාව නැති වුණා. අන්න එතකොට මූණේ ආලෝකය එනවා.
කළු වෙන්න පුළුවන්. කළු සුදු වෙන්නේ නැහැ. නමුත් ආලෝකය. දැන් ඔයා සාමාන්‍ය පැහැපත් කියන්නේ කලෙලුන් වෙනවා තියෙන චන්දික නේද? චන්දික. ඔව්. දැන් මොනේ මේ පැහැපත් වෙනවා තමයි තියෙන්නේ. දැන් මගේ සුදු වෙනවා කියනවා වෙන්න පුළුවන්. තේරුණාද? දැන් නිශාන්තගේ පැහැපත් වෙනවා තියෙනවා. තව ඉතින් කියාගෙන යන්න පුළුවන්. එතකොට දැන් ඔයගොල්ලන්ගේ මුනේ පැහැපත් වෙනවත් නැති වෙන්න බලපාන සාධකයක් තමයි හිත ඇතුලේ තිබෙන කෙලෙස්. විශේෂයෙන්ම ද්වේෂය. අපේ හිත ඇතුලේ අපි කරුණාව තියනවා නම් අනිත් අයට උපකාර කරන්න ඕන. හිතේ බබලන මොන බබලන්න කොට. මේ මොනවාද ක්‍රීම් වුණා? මොනවද දැන් නෑ ඒක තමයි. ඒ ක්‍රීම් විදර්ශන මම කියලා මෙන්න මේ ක්‍රීම් ඒව ගන්න ඕනේ නෑ. ක්‍රීම් ගන්න ඕනේ නෑ. ඒක ලස්සනට මූණ එනවා. ඒ ලස්සනට මූණ එන්නේ හිතේ තියෙන අර ප්‍රබාස්වර ගතිය තමයි මතුවෙන්නේ. සාරුන්ගේ මූණ නිකන් දැක්කම බල්ලෝ ගත්තා. දැන් බල්ලෙකුට බත් ටිකක් දීලා කන්න දිවුවොත් ඒක මූණ වෙන්නද ඌ කාටද? ඇයිද? හිතේ කිසිම නැහැ ආලෝකය. හැම දිස්සෙම අනුන්ට අංචි අදින්න බලාගෙන ඉන්නේ. හැම දිස්සෙම කුහකකම්. හැම දිස්සෙම දුෂ්ටකම්. හැම දිස්සෙම මාන්න. හැම දිස්සෙම ඉරිසියාව. දැන් මෙතන අද මේ පක්කෝයි දවසේ බණානයි ඔය ටික හොඳට ආගන්න. මම දන්නවනේ පොරවල් ගියත් කොරීලා. ඒ කියන්නේ එක එක දේවල් නිත ඇතුලේ තියෙනවා. දැන් අපි මොනවද තියෙන්නේ ඉතින්? ඔබ කියනවා නෑ නේ. තියාගන්න එපා. වෛරයෙන් අද මේ දවසේදී හොඳට මතක තියාගන්න කායිකව තරහක් තියෙනවා නම් ඒක අතහැරලා දාන්න. සමහරවිට අපිව මරනවා කියපු අය ඇති. බෝ මරණයක මරනවා කියන්නේ. ආදානේ. මේ වෛරය අතහැරීම තරම්. මේ තරහව අතහැරීම තරම් අපිට සහනය කියන දෙන්නේ වෙන කිසිම දෙයක්. අක්‍රෝධේන දිනේ ක්‍රෝධ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ක්‍රෝධ කරන්න මෛත්‍රී ජයගතිය. අසාදු සාදුනාදීනේ. අසත්පුරුෂ කෙනා සත්පුරුෂකමෙන් ජයගතිය. දිනේ කතරියන් දානේ. ලෝභ එක්කෙනා දානෙන් ජයගතිය. දැන් සමහර අය ඉන්නවා ගමනක් ගියාම මේ සල්ලි ගෙවන්න වගේ එනවා දැන් කෑම කනකොට. ඇවිල්ලා ඉවරලා අර එක්කෙනෙක්ම තමයි ගෙවන්නේ. තේරුණාද? ඔයාලගේ ඒ සිද්ධි වෙලා තියෙනවද නැත්නම් දැන් මොන මං ගන්න කියද්දි අර එක්කෙනා පැනලා ගෙවනවා. ඒ ඉන්නවා එතන ඇති. හොඳ සල්ලි තියෙන ඒ වගේම මේ දෙලින්ම ලෝභ නැති ලෝස් නැති අය ඉන්නවනේ. එයා ඊළඟ සැරේ කරන්න ගන්න ගන්නවා. මං ගෙවන්නම් මම කියලා ඉන්නවා. ආයෙ අපි යමු ගෙවනවා. ඊට පස්සේ සන්තෝෂ වෙනවා ගිහිල්ලා ගෙදර කතා වෙනවා. මට නම් කීයක්වත් කියදක් කියන්නේ නැහැ අර ඉතින් මොඩියට දුන්නා කියලා. ඌ මොඩිය නෙමෙයි. ඌ නෝරක්ක. ඌ ඒ දීලා ලෝභකම නැති කරගත්තා. මෝ පුණා. මොඩ සංසාරේ හම්බ වෙන්නේ. මගේ හිටිය ඥාතියයි ඔය වගේ පුණෝ. අට්ටයි. තව කෙනෙක් පිටින්ම යවනවා. ඉතින් අපේ අම්මා මට කියනවා මේ හැටි කියලා. දැන් අපිට පුරුදු වෙලා තියෙන්නේ දෙන්න. වියදම් කරන්න. දෙන්න ලැබෙන්නේ. දෙන්න ලැබෙන්නේ. ඒ නිසා අපි ලෝභ වෙන්න ඕන නැහැ. ඊළඟට දැන් ඔය හිතේ ඔය කහට තියෙන තාක්කල් මූණ එළියේ. හිතේ කහට නැතිවේ කියලාම මූණ එළියේ. දැන් ඒක දීලා බලන්න ඕන කන්නඩිය කොහොමද දන්නේ නැහැ කියලා. ඒකට අල්ලගන්න පුළුවන් කාඩ් ටැග්. වයසට ගිහිල්ලා මූණ කළු වීම වගේ ඒවා තියෙනවා. එහෙම නෙමෙයි මම කියන්නේ. සමහර අයගේ මූණ එළිය වටන්න පුළුවන්. ඒ එළිය වැටෙන්නේම ඒ තමන්ගේ හිතේ තියෙන ඒ අර අගුණ අයින් වෙනවා. ක්‍රමයෙන් ඒවා අයින් කළා. එකපාර අයින් කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට දැන් අපි දානය දෙන්න ඕන සිල් රකින්න. පංචශීල පද පහ රැක්කොත් රහතන් වහන්සේලා 99 දෙක දානෙ කරනවා.
පසේ බුදුරජාණන් වහන්සේලා 99කට දෙන දාණයට වඩා පිනක්. ලෝතර බුදුරජාණන් වහන්සේටම දෙන දාණයට වඩා පිනක් ලැබෙනවා. පන්සිල් පද පහකට. හැබැයි හරියට රකින්න. චූට්ට තමයි ගන්න කියලා මේ ලාවට බිව්වත් ඒක අවුලක්. සම්පූර්ණ නතර කරගන්න. ඊළඟ එක තමයි භාවනාව. බුද්ධ දේශනාව තුළ වැඩිම පිනක් සිද්ධ වෙන්නේ මෛත්‍රී වැඩි මෙහෙට දෙන්නේ. මෛත්‍රී වැඩි නැයිලේ පිනක්. ඕ නෑ භාවනාව. භාවනාව. ජයතිස්සයියට හැමතිස්සෙම මිස්ටේක් වෙනවා. ජයතිස්සයියට හැමතිස්සෙම පොඩක් අවුලක් කරනවා. ඔව්. දැක්කද? දැන් මම කිව්වා භාවනාව. ජයතිස්සය කියනවා මෛත්‍රී වැඩි. ඉතින් මෛත්‍රී කියන්නේ භාවනාවයි. තේරුණාද? ඒතකොට භාවනා වර්ග කීපයක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ආනාපානසති, දේවතානුස්සති, මෛත්‍රී, කායගත සති, අනිත්‍ය. මේ වගේ භාවනා තියෙනවා. මෛත්‍රී භාවනාව කරාම සුළු මොහොතක් සෑහෙන පිනක් ලැබෙනවා. ඒකයි මම කියන්නේ. ඔව් ඒක තමයි. ඔව් මෛත්‍රී භාවනාවට රහතන් වහන්සේලා 99කට දෙන දාණයට වඩා පිනක් ලැබෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා 99කට දෙන දාණයට වඩා පිනක් ලැබෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේලා දෙන දාණයට වඩා පිනක් ලැබෙනවා. මෛත්‍රී භාවනාව සුළු මොහොතක් මලස් සිමින මොහොතක් ගන්න. ඒ සේරටම වඩා පිනක් ලැබෙනවා. යම් කිසි කෙනෙක් අනිත්‍ය මොහොතක් ගන්න. අසුරු ගහන සැනක් අනිත්‍යයි. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, රස අනිත්‍යයි, පහස අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි. ඒ ආදී වශයෙන් කල්පනා කිරීම තුලින් සෑහෙන පිනක් රැස් වෙනවා. තේරුණාද? දැන් වෙලාව දැන් ගෙවිලා ගිය නිසා ඒ ගැන මට කියන්න වෙලාවක් නෙමෙයි. නමුත් මගේ දේශනාවකයක් යනවා හැම සතියේම සිකුර බ්‍රහස්පතින්දා සිකුරා ලක්විරු ගුවන්. ආවෝ ඒකට කියන්නේ ලක්විරු ගුවන්. මේ ලක්විරු ගුවන් විදුලියේ අවස 6:07. ලක්විරු කියන්නේ ශ්‍රද්ධා මාර්ගයේ තියෙන ගුවන් විදුලිය කියන්නේ. ලක්විරු කියන්නේ. එතකොට ඒකේ ඇහුවොත් බ්‍රහස්පතින්දායි සිකුරා අවස 6:00 ඉඳලා 7 වෙනකම් අන්න අනිත්‍ය ගැන හොඳ අනිත්‍ය දුක අනාත්ම ගැන දේශනා මාලාවක් කරනවා. ඒක පුළුවන් තරම් අහන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි කල්පනා කරනවා අද දවසේ මේ දේශනාව අපි ඊට වඩා විතර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් සදා දේශනාව සිදු කරේ එච්.එම්. ප්‍රියන්ත කුමාර හේරත් මහත්මයා සහ එච්.එම්. සුගන්ධිකා වන්දනා මහත්මිය කොහෙද? කොහොමද? අද දෙන්නේ නැහැ. දුටි බබාට නෙමෙයි දාවේ තමයි සුගන්ධිකා. කොහෙද එච්.එම්. ප්‍රියන්ත කුමාර? අර ඉන්න ආදිය. ප්‍රියන්ත කුමාර වඩා ඇහුවත් නැහැ. අහන්න ගැටේ මම විශ්වාස කරනවා. එහෙනවනේ. ඒකවල මේ හොඳයි එහෙනම් මූලික අරමුණ තමයි එච්.එම්. දිල්මින රියන්ස් වේරා පුතුගේ 8 වන ජන්මදිනය. මේ න්යා නේද? මේ ජීවිත බබාද? එයා. මේක දිල්මින රියන්ස් වේරා. ස්කෝල් කීයද? ඉතින් සෝයිය. इधर उर्दू मारेगा दूसरा मारेगा लोगों ने हम गवर्नमेंट में कल्पना करा या बोलते हैं क्या नहीं मैं बोलते प्लेन लोने के पायलट के पायलट ඉක්මනින්ම පයිලට් කෙනෙක් වෙන්න වෙනකොට මටත් ඔය රටවල් වලට යනකොට ඔයාගේ ප්ලේන් එකේ යන්න පුළුවන්. වටන්න නැතුව එකයි යන්න. හරිද? හොඳයි. එතකොට අපේ මේ ප්‍රියන්ත කුමාර මහත්තයා තමයි මේ අද නායකත්වය කරන්නේ. කොහෙද ඉන්නේ?
ඒක සම්පූර්ණයි. හරි. මම ඉතින් ෂේප් එකේ මාර්ග වෙලා ගියා පස්සේ ඉඳලා මේ වැඩ ටික බලන්න හොඳයි. එතකොට මේ ෆිල්ම් එක ගියාස් ඒවත් කාගේ අටවන ජන්මදිනයේද සෙට් වතල තවත් පුතෙක් ඉන්නවා නේද? එයාගේ නම මොකක්ද කියන්නේ? සීන්තිනේ. දෙස්මෙන් අතෙන්ට කොට. දයා කරනවා නම් අපිව නැද්ද කියලා. නැද්ද බබා? ඉස්කෝලේ ගියේද? එකේ. එතකොට ලොකු නම කවුරුද එන්න හිතාගෙන? අර යන පයිලට් කෙනෙක් ඔයා කවුද? ඔයාගේ සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් කියනවා මොකක්ද? ડોක්ටර් කෙනෙක් නේ? මතකයි ලයිටි. ඔයා ડોක්ටර් කෙනෙක් හොඳයි පයිලට් සහ ડોක්ටර්. කොහොම හොඳයි අපිට ඩේට් ටිකක් කරලා දෙන්න. හරිද? අපි ආවම ඔයාගේ නම මොකද්ද? සික්මින නේ? ඔව් ડોක්ටර් සික්මින ඈ. කාගම ඉස්පිරිතාලේ ආපු අපි දෙන්න පුළුවන්. එතකොට මේ ඔච්චරයි ඉන්නේ නේ දෙන්නයි. ඔව් දුවකෝ. දුවක් තාම ආවේ නැහැ. ඔයාගෙන. ඔව් මේක කියන්න ගන්නවා. දැන් ඔයාලා මං කියන්නේ නැහැ. මාම කියන්නේ අපිට රංගියට ඕන කියන්නේ. ඔව්. එතකොට විශ්වාසනේ ඉතාම වටිනවා. ඉතින් අද මේ පින්නතුන් මේ උදාහරණ ධර්ම දේශනාව පවත්වලා විශාල දිනක් රැස් කරගත්තා. ඒ රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝකයේ සම්පූර්ණ ශාසනය සුරා මේ පින්වල බලයෙන් ඔබට සියලු දෙනාට කරුණාවෝදේ ලබන්න වාසනාව උදා වේවා. දැන් පිළිගල පූජාවට අවසරයි. Hãy subscribe để xuống được và bí nó sao xịt nhá có mọi người kita bị bắn rồi làm gì ya komplit keraga saya tak tahu itu baik begini kita berbincang ini dalam desana waktu dalam puja kerla dan dengan pas puja kerla tak kerja tahu jenis sambal kerja ලෝකයේ සම්පූර්ණ ශාසනය සුරකින්න පින්කමට දෙවියන්ට අනුමෝදන් කරනවා දෙවිවා මේ පින්වත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරන බැලුම විශේෂයෙන්ම අටවන ජන්මදිනය අමරණ එච්චන් දිවින යන්ස උතුම් වර්ණ සමසලා දීලා මේ පුතාට දුක් නිරෝගී විපස්විතව ඉගෙන කාලය ගත කරගන්න අධ්‍යාපන කටයුතු සඵල කරගන්න අනාගත ජීවිතයේ සාර්ථක කරගන්න වාසනාව උදා කරත්වා කියන ඒ වගේම අනෙක් බාලක කරවන වන සිත්මින පුතාට සීල දෙවියන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සිත ශාන්තිය හසුරුවා කරලා වාසනාවන්ත ජීවිත ගත කරගන්න භාග්‍ය උදා කරත්වා කියන එච්චේ ප්‍රියන්ත කුමාර හේරත් මහත්මයාට එච්චේ සුගන්ධිකා බණ්ඩාර මහත්මියට විශේෂයෙන්ම මේ පින්කමේ සම්බන්ධීකරණය කරපු තිලකරත්න බණ්ඩාර ඒ සුගන්ධිකා විතාරනේ තිලකරත්න බණ්ඩාර මහත්මයාට සියලු දෙනාට සිත සාන්තිය හසුරුවා කරලා හැම දෙනාටම වාසනාවන්ත ප්‍රීතිමත් ජීවිත ගත කරගන්න භාග්‍ය උදා කරත්වා විශේෂ වශයෙන් සිං අනුමෝදන් මට මුලින් මතක වුණා මේ ස්ථානයේ බාහිර ඉන්න ඒ සහපති දේවතා මහත්තේ ඇතුළු ස්ථාන බාහිර ඉන්න ස්ථානයේ සියලු දෙවියෝ මේ පිටසත් අනුමෝදන් කරලා ඉන්නවා විශේෂයෙන්ම මේ උදාාරතර ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළ අපේ සරුකටයුතු වාදුරුපේ නාගිත නායක ස්වාමීන් වහන්සේට විනාශකාරී ආශිර්වාදය රැකවරන අවසර මේ ඉදිරි වැඩ කටයුතු ටික ඉතා ඉක්මනින්ම සම්පූර්ණ කරලා ගෞතම බුද්ධ ශාසනයට පූජා කරන්න වාසනාව වාග්ය උදා කෙරෙත්වා. ඒ වගේම මේ වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විදේශගත වෙලා ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේලාගේ මහා සංඝරුවනේ
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිතක් ශාන්තියක් යහපතක්ම උදා වෙනවා. ඒ වගේම නායකත්වයේ දරුවෝ එච්.එම්. ප්‍රියන්ත කුමාර හේරත් මහත්මයාට, එච්.එම්. සුගන්ධිකා බණ්ඩාර මහත්මියට, පවුලේ සෑම දෙනාටම විශේෂ වශයෙන් තිලකරත්න බණ්ඩාර මහත්මයාට සිත ශාන්තිය යහපත උදා කරලා ඥාතීන්දයිසී අසල්වාසී ඒ වගේම පින්කමට උදව් උපකාර කළ සහයෝගයෙන් සෑම දෙනාටම අද දවසේ ධර්ම දේශනාවට සමන්විත ගිනියා වූ සියලුම දෙනාට සිතක් ශාන්තියක් යහපතක් උදා කරේවා. දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා. මියගිය මෑණියන් වන ඉච්ඡේ ජයලත මහත්මියට මේ උදාරතර නාමෝදන් කරුවන් මොදන් වේවා. එතුමියගේ භවගාමී ජීවිතයේ සපවත් වේවා, සුවපත් වේවා, අමා මහ නිවනින් සැනසේවා. මියගිය සොයුරිය වන ඉච්ඡේ ප්‍රියංකා කුමාරී හේරත් මහත්මියට, මියගිය රණවිරු සොයුරු වන ඉච්ඡේ වසන්ත කුමාර හේරත් මහත්මයා ඇතුළු මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරුවන් මොදන් වේවා. ඒ හැමදෙනාගේ භවගාමී ජීවිත සපවත් වේවා, සුවපත් වේවා, අමා නිවනින් සැනසෙත්වා. ඒ වගේම අද ධර්ම ශ්‍රවණයට පැමිණි ඔබ අප හැම දෙනා නමින් අනන්ත සසර පුරාවල මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරුවන් මොදන් වේවා. ඒ හැම දෙනාට අමා මහ නිවනින් සැනසෙත්වා. මේ උදාරතර ධර්ම දානමේ මහා පින්ගේ බලයෙන් ඔබ අප සියලු දෙනාගේ මෙලොව ජීවිතය ආරම්භ වේවා. පරලොව ජීවිත සුගතියමින් වේවා. බුදුපසේපු මහරහතන් වහන්සේලා නිවීසනසී කෙරෙන වැඩ වදාළ සාන්ත සුන්දර පරම රමණීය අතිඋත්තම අමෘතවාදී නිර්වාණ සම්පත්තිය ඉතාලි කරකදී ගෞතම බුදුසසුනේදී සාක්ෂාත් කර ගැනීමේ දුර්ලභ වාසනාව බලාපොරොත්තු උදා වේවා. ආකාශක්ෂාට බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශක්ෂාට බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශක්ෂාට බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ධම්ම සදා. ධර්ම ශ්‍රවණයන් සංසයෙන් හැම දිනාටම අමා මහ නිවන් සම්පත් සැලසේවා.